හරි. අයිබෝවන් ළමයි අපි ඉතිහාසය ක්ලාස් එකේ දැනට ක්ලාසස් 3ක් කරලා ඉවරයි. එතකොට අපි මුලින්ම ආරම්භක දේශනයේදී සාකච්ඡා කරා ඉතිහාස විෂය නිර්දේශය කොයි වගේද? ඇයි එතකොට ඔයගොල්ලෝ ඉතිහාසය කියන විෂය කලාංශයෙන් පෙනී සිටිනවා නම් තෝරගන්න ඕනි සහ ඔගොල්ලෝ ඉතිහාස විෂය තෝරාගත්තට පස්සේ උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ ඒ හරහා ඔයගලන්ට තෝරා ගන්න තියෙන සබ්ජෙක්ට්ස් මොනවාද යන්න තියෙන විෂය පත්‍යයන් මොනවාද කියලා අපි සාකච්ඡා කරා. එතකොට පුතේ දැන් අපි මූලාරම්භයේ විදිහට දෙවෙනි දවසේ ඉඳලා අපේ ඉතිහාසය හැඳින්වීම කියන පළවෙනි පාඩම පටන් ගත්තා. අපේ පළවෙනි පාඩම තමයි ඉතිහාසය හැඳින්වීම. ගිය සතිවල ක්ලාස් එකේ හිටපු පුතාලා දන්නවා අපි මුලින්ම කතා කරා ඉතිහාසය හැඳින්වීම යටතේ ඉතිහාසයේ වචනාර්ථයෙන් ඒකේ තේරුම මොකක්ද කියලා. මොකද අපි මුලින්ම පුතාලා O levels වලදී ඉගෙන ගත්තේ ඉතිහාසය කියන්නේ මොකක්ද කියලා හරිම සරල විදිහට අපේ අතීත මුතුන් මිත්තන් සහ ඔවුන්ගේ සංස්කෘතිය පිළිබඳ ඔවුන් වටා ගොඩනැගුණු සියලු දේ පිළිබඳව අපි ඉතිහාසයේදී හදාරනවා කියලා අපි සරලව ඉගෙන ගත්තා 10 11 වසරවල් වලදී. හැබැයි ඔන්න අපි ගිය සතියේ ඉගෙන ගත්තා ඉතිහාසය කියන එකේ ගිය සතියේ සහ ඊට කලින් සතියේ ඉතිහාසය කියන වචනේ වචනාර්ථය ටිකක් ගැඹුරින් අපි ඉගෙන ගත්තා. ඉති හ අස් මම අදත් ලියලා පෙන්නන්නම්. ඉතිහාසයේ නිර්මාණය වෙලා තියෙන්නේ ඉති හ අස්. මෙන්න මේ වචනය සංදි වෙලා තමයි ඉතිහාසය ගොඩ නැගිලා තියෙන්නේ. ඉතිහාසය කියන වචනය නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට පුතේ මේ ඉති හ අස් කියන එකේ තේරුම තමයි එය මෙසේ සිදුවිය කියන එක. එහෙනම් ඔන්න අපි වචනාර්ථයේ තේරුම දැනගත්තා. ඉති හ අස් ඉතිහාසය ඒකේ සංදි වුණාම සම්පූර්ණ තේරුම ගත්තොත් එය මෙසේ සිදුවිය කියන එක. එතනින් නැවතුන්නේ අපි ඊළඟට පුතේ පෙර අපරදිග කියලා. පෙරදිග අපරදිග කියලා මේ ඉතිහාසය පිළිබඳව ඉදිරිපත් වෙලා තියෙන නිර්වචන අපි වර්ග කරමින් අපේ අධ්‍යයනයේ පහසුවට ඒ විදිහට වර්ග කරමින් අපි සාකච්ඡා කරා. දැන් මම ස්ක්‍රීන් එකේ අයි පාරක් දාන්නම් පුතාලට. හරි. මුලින්ම ඔය පුතාලට මුලින්ම දකින්න තියෙන්නේ අපි කොහොමද ඉතිහාසය කියන එක උසස් පෙළට එන්න කලින් ඉගෙන ගත්තේ. අතීත මානවයා පිළිබඳ ඔවුන්ගේ ජීවිත කතාව පිළිබඳව අපි අධ්‍යයනය කරනවා කියලා අපි සාකච්ඡා කරා. හැබැයි පුතේ අපි ඉතිහාසයේ ඒ විදිහට සාකච්ඡා කරාට අපි ටිකක් ඇඩ්වාන්ස් විදිහට ඇඩ්වාන්ස් ලෙවල් නේ අපි කරන්නේ නේද? එතකොට ඔන්න ඉතිහාසය පිළිබඳව ඉදිරිපත් වෙලා තියෙන නිර්වචන අපි සාකච්ඡා කරා පෙරදිග අපරදිග කියලා වෙන් කරලා. පෙරදිග කියන්නේ ගොඩක් වෙලාවට ඉන්දියානු පඬිවරුන් විසින් දැන් ස්ක්‍රීන් එකේ පුතාලට පේනවා කොයි විදිහටද මේ ඉතිහාසය නිර්වචනය කරලා තියෙන්නේ කියලා. මෙතනදී පාලි නිගණ්ඩුවේ පුතේ. අපි මම මේක වේගෙන් කියාගෙන යන්නේ. මොකද ගිය සතියේ මේ දේවල් සාකච්ඡා කරලා තියෙන නිසා. පාලි නිගණ්ඩුවේ සඳහන් වෙනවා ඉතිහාසය කියන්නේ ඉතිහාසෝ පුරාවෘත්තප්ප බන්ධෝ භාරතා දීකෝ කියලා. මේකේ වචනාර්ථයේ තේරුම වෙන්නේ ඉතිහාසය යනු මහා භාරතය ආදී පුරාවෘත්ත පදනම් කරගෙන ගොඩ නැගුණක් කියලා තමයි මේ පාලි නිගණ්ඩුවේ සඳහන් වෙන්නේ. එතකොට පුතේ මේ එක එක පඬිවරුන්ට නැත්නම් ග්‍රන්ථවල රචනා වෙලා තින්නේ ඒ අවස්ථාවේදී ඒ පඬිවරුන් විසින් ඉතිහාසය කොහොමද අර්ථ නිරූපණය කරලා තියෙන්නේ. ඒ ඔවුන්ගේ මතයන් තමයි මෙතනදී ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට අපි තවත් පහළට ගියොත් කෞටිල්‍ය කියන්නේ ඉන්දියාවේ හිටපු මහා පඬිවරයෙක්. එතකොට කෞටිල්‍යගේ කෘතිය තමයි අර්ථ ශාස්ත්‍රය. එතකොට මේ අර්ථ ශාස්ත්‍රයේ ඉතිහාසය අර්ථ නිරූපණය කරලා තියෙන්නේ ඉතිහාසය යනු පුරාණ ඉතිවුත්තක ආකයිකා උදාහරණ ධර්ම ශාස්ත්‍ර හා අර්ථ ශාස්ත්‍රයයි කියලා. එතකොට දැන් මේ පාලි වචන මේවා අමාරුයි කියලා ඉතිහාසය අමාරුයි කියලා
ගොඩක් ඔලුවට ගන්න එපා. මොකද සාමාන්‍යයෙන් මේ ඉතිහාසය හැදින්වීම කියන පාඩමේ පුතාලට තෝරගන්න ප්‍රශ්න රචනා ප්‍රශ්න එන්නේ නැහැ. කෙටි ප්‍රශ්නයක් දෙකක් අහන්න පුළුවන්. හැබැයි මේ නිර්වචන කටපාඩම් කරගන්න ඕනේ. එහෙම කියලා නැහැ. පුතාලා මතක තියාගන්න උත්සාහ දරන්න. මොකද තාම මේ පළවෙනි පාඩමනේ නේද? එතකොට මේකේ ගොඩක් වෙලාවට පුතාලට තියෙන්නේ ඉතිහාසය කියන්නේ මොකක්ද කියලා උසස් පෙළදී ඉගෙන ගන්න ආකාරය පිළිබඳව අවබෝධයක් ගන්න එක පළවෙනි පාඩමේ. හරි. ඊළඟට අපි ගිය සතියේ තව කතා කරා ශ්‍රී ජවහර්ලාල් නේරුතුමා වර්තමානයේ හා අනාගතය අනිවාර්යෙන්ම ඉතිහාසයෙන් ගොඩනැගෙන අතර එම මුද්‍රාව එහි දක්නට ලැබෙනු ඇත. එය අමතක කිරීම අත්තිවාරමක් නොමැතිව කරන ඉදිකිරීමක් වැනිය. මෙන්න මේ පාඩය පුතාලා කලින් අහලා ඇති ඔය මං හයිලයිට් කරපු. ඒක අපි ඉගෙන ගත්ත පොඩි පන්තිවලදී අත්තිවාරමක් නොමැතිව කරන ඉදිකිරීමක් වගේ තමයි අපි ඉතිහාසය අමතක කිරීම කියන එක නේද? එතකොට අන්න ඒකේ තියෙන තවත් කරුණු එකතු කරමින් තමයි මේ ජවහර්ලාල් නේරුතුමාගේ සම්පූර්ණ නිර්වචනය මෙතනදී ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔය කතා කරේ පුතේ අපි පෙරදිග නිර්වචන. ඊළඟට අපි යනවා අපරදිග. ඒ කියන්නේ යුරෝපා කරේ කොයි විදිහටද අපි මේ කතා කරන ඉතිහාසයේ නිර්වචනය කරලා තියෙන්නේ කියලා. මේවා කලින් කතා කරපු නිසා මම මේ පාඩමට ප්‍රවේශයක් විදිහට මතක් කරගෙන යන එක තමයි පුතේ කරන්නේ. ඔන්න අපරදිග නිර්වචන. ඒ කියන්නේ යුරෝපයේ කොහොමද ඉතිහාසය නිර්වචනය කරලා තියෙන්නේ කියලා. ඉතිහාසය යනු අතීතය හා වර්තමානය අතර නිමක් නොමැති දෙබසක් කියලා කියනවා. කවුද එහෙම කියලා තියෙන්නේ? එහෙම කියලා තියෙන්නේ E.H. කාර්. කියලා තියෙන්නේ E.H. කාර්. පුතාලට ස්ක්‍රීන් එකේ පේනවා මම පොඩක් පොඩි කරා. හරි. එතකොට E.H. කාර් ඇයි මේ විදිහට ඉතිහාසය නිමක් නොමැති අතීතය සහ වර්තමානය අතර තියෙන නිමක් නොමැති දෙබසක් කියලා තියෙන්නේ. මොකද පුතේ අපි හැම වෙලාවෙම හිතලා බලන්න අපේ මේ ඉතිහාසය කියන දේ. දැන් අපි මම ඉස්සෙල්ලා ක්ලාස් එක පටන් ගත්තා. ඒකත් එක්ක දැන් කතා කරන කොටස සම්බන්ධයි නේද? එතකොට මේ හැම කොටසක්ම එකිනෙකට සම්බන්ධ වෙලා නිමක් නොමැතිව. ඒ කියන්නේ ඉවරයක් නැහැ. එකිනෙකට බැඳී පැවතමින් ඉදිරියට ගමන් කිරීමක් තමයි තියෙන්නේ. එතකොට මම තව මතක් කරා E.H. කාර් කියන විද්වතා ඉතිහාසය පිළිබඳ what is history කියලා කෘතිය රචනා කරමින් එහි තමයි මේ පිළිබඳව සඳහන් කරලා තියෙන්නේ පුතේ. ඊළඟට පුතාලට පේනවා විල් ඩියුරන්ට්. විල් ඩියුරන්ට් සඳහන් කරනවා ඉතිහාසය යනු ශිෂ්ට සම්පන්න මිනිසුන් අතීතයේදී කළ කීද සහ ඔවුන් සිතූ පැතූ දෑ පිළිබඳ වෘතාන්තයයි කියලා. එතකොට අපේ මිනිසා කොහොමද කැලෑවේ ඉඳලා නේද? ශිෂ්ට සම්පන්න විදිහට මුලින්ම අපි දන්නෝ අර අමු මස් කකා නේද? ලේ පෙරාගෙන ඔහොම ඉඳලා ශීලාචාර ජීවිතයකට ශිෂ්ට සම්පන්න උසස් ගති පැවතුම් ඇති ජීවිතයකට කොහොමද මේ මනුෂ්‍යයා ප්‍රවිෂ්ඨ වුණේ? සහ අන්නේ ඒ මනුෂ්‍යයාගේ වෘතාන්තය තමයි ඉතිහාසය කියන්නේ කියලා විල් ඩියුරන්ට් කියනවා. විල් ඩියුරන්ට්. හරි. දැන් පුතේ අපි තවත් පහලට ගියොත් ඉතිහාසය යනු සමාජ ක්‍රමවල මතක සටහනකි. මහාචාර්ය ඊනියාර්. අපි විවිධ සමාජ ක්‍රම විවිධ ශිෂ්ටාචාරයන් ගැන කතා කරනවා. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, ඊපස්සේ නයිල් නිම්න, මිසර නේද? මේ හැම සමාජ ක්‍රමවලදීම ඉතිහාසයේ මතක සටහන් කොහොමද මේවා ගොඩ නැගිලා තියෙන්නේ කියලා මෙන්න මේ කියන කාරණාවන් පුතේ අපි සාකච්ඡා කරනවා ඉතිහාසයේදී. ඒක නිසාම මහාචාර්ය ඊනියාර් කියනවා ඉතිහාසය කියන්නේ සමාජ ක්‍රමවල මතක සටහනක් කියලා. ඊළඟට ෆිත්හර්ඩ් ඉතිහාසය යනු මිනිසාගේ අතීතය පිළිබඳ අධ්‍යයනයකි. ඒක හරිම සරලයි නේද? පුතාලට ඕනනම් ෆිත්හර්ඩ්ගේ නිර්වචනය ඔන්න මතක තියාගන්න පුළුවන්. ඊළඟට ජෝන් ජේ. ජෝන් ජේ ගේ නිර්වචනය ටිකක් ලොකුයි. හැබැයි ඒකේ කියන්නේ ඉතිහාසය යනු ජාතීන්ගේ නැගීම් හා වැටීම් මෙන්ම මානව වර්ගයාගේ දේශපාලන තත්ත්වය කෙරෙහි බලපෑ අනෙකුත් ශ්‍රේෂ්ඨ පරිවර්තනද ඇතුළත්ද මානව වර්ගය අතර සිදු වූ සිදුවීම් වල කතාන්දරයයි. විශේෂයෙන් පුතේ මෙතන දේශපාලන තත්ත්වය කියන වචනය කියවෙනවා නේද? එතකොට අපි හැම වෙලාවෙම මේ ඉතිහාසය කියලා සාකච්ඡා කරන්නේ දේශපාලන කරුණු.
දැන් හිතලා බලන්න මං එහෙම කිව්වේ අපි මහා වංශය ගත්තොත් මහා වංශයේ තියෙන විවිධ රජ කාලවල් යටතේ ඒ යුගයන් වලදී ඒ රජු යටතේ සිදුවෙන ආගමික ක්‍රියාපටිපාටි සංස්කෘතික ආර්ථික නේද මේ ඊට පස්සේ කාලවල වලදී අපේ රටට ආපු ආක්‍රමණ එහෙනම් මේ ඉතිහාසයයි දේශපාලනයයි හැම වෙලාවම එකට බැඳිලා පවතින පුතේ. මම කිව්වා මේක ගැන විස්තර කරද්දී අපි දැන් මේ වර්තමානයේදී ඉතිහාසය කියලා ඉගෙන ගන්න පුතේ අතීත දේශපාලනය. දැන් එතකොට අපි අනාගතයේදී අපි ඉස්සරහදී ඒ කාලේ ඉගෙන ගන්න ඉතිහාසය කියලා මේ වර්තමානයේදී අපි මේ ගත කරන දේශපාලන සිදුවීම් වර්තමානයේදී බලපැවැත්වෙන දේශපාලන තත්ත්වයන් තමයි අපි අනාගතයේදී ඔන්න ඉතිහාසය කියලා ඉගෙන ගන්න. මං හිතනවා පුතාලට ඒක පැහැදිලි ඇති කියලා මොකද මම මේ වේගෙන් කියාගෙන යන්නේ අපි මේක ක්ලාස් එකේදී සාකච්ඡා කරලා තියෙන නිසා. හරි. ඊළඟට තවත් කෙටි නිර්වචනයක් ඉතිහාසය යනු මිනිසා පිළිබඳව අධ්‍යයනයක්. කොලින් වුඩ් RP කොලින් වුඩ් කියන විද්වතා තමයි මේ විදිහට ඉතිහාසය නිර්වචනය කරලා තියෙන්නේ. ඊළඟට මේ තැඹිලි පැහැයෙන් දැක්වෙන ඒවා පුතාලා O level වලදී පාඩම් කරලා ඇති. හරිම ලේසි නිර්වචන ටිකක්. ජේම් ට්‍රෙවලියන් කියනෝ ඉතිහාසය කියලා කියන්නේ එක විෂයක් නොව විෂයන් සියල්ල අන්තර්ගත ගෘහයයි කියලා. අපි ඒක ඉස්සරහදී ඇයි එහෙම වෙන්නේ කියලා තව ටිකක් ගැඹුරින් කතා කරනවා. තෝමස් කාලයිල් කියනෝ ඉතිහාසය කියන්නේ ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ ජීවන කතාන්දරයයි. මිනිසා ඇයි ශ්‍රේෂ්ඨ වුණේ? ඇයි මිනිසා ශ්‍රේෂ්ඨයි කියලා අපි කියන්නේ? අපි සාකච්ඡා කරා. මොකද අර මහා හිම යුගයේ ඉඳලා වසර ගණනාවක් නේද මිලියන ගණනාවක් මේ මිනිසා අපි දන්නවා මහා හිම යුගයේ නැත අයිස් කියන්නේ ඒ කාලෙදී ගොඩාක් සත්තු පුතේ වඳ වෙලා ගියා. හැබැයි මේ වානරයාගෙන් ඉඳලා මේ මානව සංහතියේ ආරම්භයේ ඉඳලා අපි කියන ඔස්ට්‍රලෝපිතෙකස්ගේ ඉඳලා පුතේ හෝමෝ සාපියන් දක්වා මේ මානවයෝ තමන්ගේ ජීවිතය මොනාහරි කාලා නේද රඳා පවත්වාගෙන ආපු නිසා තමයි මේ විදිහට අපේ මේ මානව සංහතිය හෝමෝ සාපියන් කියන පරපුර දක්වා අපිව ආරක්ෂා වෙලා තියෙන්නේ. එහෙනම් මේ මිනිස්සු ශ්‍රේෂ්ඨයි තමයි අපි කතා කරන නේද? ඊළඟට අපි අර කලින් කිව්ව E.H. කාල් කියන විද්වතා ආයි කියනෝ ඉතිහාසය යනු වර්තමානයේ ගිනීමට ඇති යතුරයි කියලා. මේවල් අපි සාකච්ඡා කරා. හරි. එතකොට පුතේ මෙන්න මේ රූප සටහනින් දැක්කන්නේ ඉතිහාසයේ පියා හෙරඩෝටස්. ඉතිහාසයේ පියා හෙරඩෝටස්. හෙරඩෝටස් කියන්නේ ග්‍රීක ජාතික පඬිවරයෙක් විද්‍යාඥයෙක්. එතකොට ඇයි අපි ඉතිහාසයේ පියා විදිහට හෙරඩෝටස්ව හැඳින්වුවේ? හේතුව තමයි පළවෙනි වරට පුතේ ඉතිහාස සිදුවීම් වාර්තාකරණයේ නියැලුනේ මේ හෙරඩෝටස් කියන විද්වතා විසින්. ඒක නිසාම තමයි ඉතිහාසයේ පියා විදිහට හෙරඩෝටස්ව හඳුන්වන්නේ. හරි. දැන් ඔය විදිහට පුතේ අපි නිර්වචන ගැන කලින් සාකච්ඡා කරා. ඉතිහාසයේ පියා ගැන කතා කරා. ඒ වගේම අපි කලින් සතිවල කතා කරා ඉතිහාසය අර්ථ නිරූපණය කිරීම. ඉතිහාසය අර්ථ නිරූපණය කිරීම. මෙතනදී අපි ඉතිහාසය කියන වචනය ග්‍රීසියෙන් හිස්ටෝරියා කියන වචනයෙන් ආරම්භ වෙලා නේද? විමර්ශනය. හිස්ටෝරියා කියන්නේ විමර්ශනය කිරීම. එතන ඉඳලා පුතේ අපි කතා කරා තුසිඩිඩීස්. ඒ කියන්නේ මේ හෙරඩෝටස්ගේ මාර්ගය අනුගමනය කරපු තුසිඩිඩීස්. ඒ කියන්නේ තුසිඩිඩීසුත් මේ හෙරඩෝටස් වගේම ඉතිහාස තොරතුරු වාර්තාකරණයේ නියැලුණා පුතේ. හරි. ඊළඟට සිසරෝ, සැලැස්ට්, ඊළඟට ලිවි, ටැසිටස් මෙන්න මේ කියන රෝම විද්වතුන් විසිනුත් ඉතිහාස තොරතුරු වාර්තාකරණයේ නියැලිලා මේ ඉතිහාස විෂය ඉදිරියට අරගෙන ගියා කියලා අපි සාකච්ඡා කරා. හරි. දැන් පුතේ ඔන්න ඔය කොටස් ටික වගේම අපි අන්තිමට කුඩා කොටසක් කතා කරා ගිය සතියේ ඉතිහාසය සහ අතීතය කියන කොටස. මම දැන් ස්ක්‍රීන් එක ඔෆ් කරන්න මොකද අද තියෙන කොටස මෙතනින් තමයි ආරම්භ කරන්නේ. හරි. එතකොට පුතේ දැන් අතීතය සහ ඉතිහාසය මේක කතා කරා පොඩි කොටසක් ගිය සතියේ අතීතයේ කියන කොටසට කොච්චර කාල පරාසයක් අයිති වෙනවද? පුතාලට මයික් ඔන් කරලා කතා කරන්න පුළුවන්. මයුරි පුතා
කතා කරන්න පුළුවන් මයික් එක ඔන් කරලා පුතාලා නැත්නම් chat box එකට දාන්න පුළුවන්. හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. හරි. දැන් පුතේ ඔන්න අද කොටස මෙච්චර වෙලා මම මතක් කරේ අපි කලින් සතිවල ඉගෙන ගත්තු කොටස්. දැන් පුතේ ඉතිහාසය සහ අතීතය. දැන් අතීතයට කොච්චර කාල පරාසයක් අයිති වෙනවද කියලා තමයි ඔන්න අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ. අතීතය. අතීතය කිව්වහම මිනිසා මේ ලෝකයට බිහි වූ දා. මිනිසා මේ ලෝකයට බිහි වූ දා. අපි දන්නවා ලෝකයේ ආරම්භය ගත්තහම මුලින්ම දූවිලි බලාකුළකින් පෘථුවිය බිහි වුණා කියලා විශ්වාස කරනවා. ජනිදු පුතා මොකද්ද ජොබ් අඩුයිද ඉතිහාසය කරාම? මෙහෙමයි පුතා දැන් අපි අපේ මූලික අරමුණ වෙන්නේ කැම්පස් එකට යන එකනේ නේද? එතකොට පුතා තෝරගන්න අනෙක් සබ්ජෙක්ට්ස් එක්ක අපි ඉසෙඩ් ස්කෝර් එක ගැන මුලින්ම අවධානය යොමු කරන්න ඕනේ. එතකොට අපිට ඉහළ ඉසෙඩ් එකකට යන්න පුළුවන් වෙන. අපේ ලකුණු වැඩි කරගන්න පුළුවන් සබ්ජෙක්ට්ස් අපි හැම වෙලාවම තෝරගන්න ඕනේ. ඉතිහාසය කරාම මගේ කලින් වීඩියෝ පුතාට බලන්න පුළුවන් YouTube එකේ ඇති සහ LMS එකට දාලා තියෙන්නේ. අපිට ඉතිහාසයත් එක්ක කැම්පස් එකට ගියාට පස්සේ තෝරගන්න තවත් සබ්ජෙක්ට්ස් තියෙනවා. එහෙම නැත්නම් ඉතිහාසය තෝරගෙන එක්ක කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක් නැත්තම් පුරා විද්‍යාව කරන්න. එහෙම නැත්තම් ටුවරිසම් වලට යන්න. ගොඩක් පිරිමි ළමයි ටුවරිසම් කියලා වෙනම සබ්ජෙක්ට් එකක් යුනිවර්සිටි එකේ තියෙනවා. එතකොට ගොඩක් ආර්ට්ස් කරන දුල පුතාලා කැමති ලෝයර්ස්ලා වෙන්න නේද? එතකොට අපි හැමතිස්සෙම දැන් මේ A level වලදී තෝරගන්නකොට පුතේ A levels වලදී සබ්ජෙක්ට්ස් තෝරගනින්දී අපේ අනෙත් අපි තෝරගන්න අනෙත් විෂයන් දෙකත් එක්ක හැලි වෙලා අපිට කරගෙන යන්න පුළුවන් විෂයක් අපි හැමතිස්සෙම තෝරගන්න ඕනේ. කියන්නේ අපිට කොන්ෆිඩන්ස් තියෙන අපිට මේකෙන් හයි මාක්ස් අරගන්න පුළුවන් කියලා හරි තව අඩු ජොබ් දෙනවා කියලා කට්ටිය කියනවා. මෙහෙමයි පුතා ඒක මොන සබ්ජෙක්ට් ආර්ට්ස් වල අපි මොන සබ්ජෙක්ට් එක තෝරගත්තත් පුතේ අපේ තියෙන හැකියාව අපි දැනගන්න ඕනේ අපිට වැලියු එකක් හදාගන්න. එතකොට ආර්ට්ස් වල අපි වෙන වෙන ආර්ට්ස් වල එක ගොඩක් සබ්ජෙක්ට්ස් තියෙනවනේ නේද? එතකොට මේ ආර්ට්ස් වල තියෙන බොහෝමයක් සබ්ජෙක්ට්ස් වල අපේ හැකියාව මත තමයි පුතේ අපි ඉස්සරහට යන්න ඕනේ. එතකොට පඩි අඩු ජොබ් එහෙම කියලා නෑ. ගර්ල්ස්ලා නම් ගොඩක් ටීචර්ස්ලා වෙන්න කැමති අය ඉතිහාසය සහ අනිකුත් සබ්ජෙක්ට්ස් තෝරගන්නවා. ඒක තමන්ගේ හැකියාව මත තමයි ආර්ට්ස් කරොත් අපි කැම්පස් යන්න බලාගෙන කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ඉතිහාසයත් එක්ක තව ලැන්ග්වේජස් මොනවා හරි දෙකක් ඒ කියන්නේ ඉතිහාසයත් එක්ක තව ලැන්ග්වේජස් දෙකක් කරොත් අපිව වැටෙන්නේ ලැන්ග්වේජස් කියන කාණ්ඩයට පුතේ. එතකොට ඉතිහාසයත් එක්ක සිංහල එක්ක ජැපනීස් එහෙම නැත්නම් අපිට ෆ්‍රෙන්ච් ජර්මන් ඔය වගේ සබ්ජෙක්ට් එකක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ලෝයර් කෙනෙක් වෙන්න පුතාලා බලාගෙන ඉන්නවනම් ඉතිහාසයත් එක්ක දේශපාලන විද්‍යාව ඊළඟට ලොජික් භූගෝල විද්‍යාව PC සිංහල ඔය වගේ සබ්ජෙක්ට් එකක් කරන්න පුළුවන්. ඔයගලන්ට තියෙන ඕනම ප්‍රශ්නයක් අහන්න දැන් ක්ලාස් එකේදී සබ්ජෙක්ට් එක තෝරගන්න තව කල් තියෙනවනේ. කොලේ හරි. අනිත් අයට නිම්සර මයුරී පුතාලට ප්‍රශ්න තියෙනවද? පාඩමට යන්න කලින් chat එකට දාන්න නැත්නම් අන්මියුට් කරලා අහන්න. අපේ තියෙන අපි හැම වෙලාවෙම පුතේ ආර්ට්ස් වල අපේ හැකියාව මත තමයි අපි ජොබ් එකක් හොයා ගැනීම ඒ කියන්නේ රජයෙන් ගැසට් කරනවා. එතකන් ඉන්නේ නැතුව ඔයගලන්ගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. ප්‍රයිවට් සෙක්ටර් එකේ ජොබ්ස් හොයාගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි ඉතිහාසයත් එක්ක තෝරගන්න අනෙක් සබ්ජෙක්ට් දෙකත් එතෙන්දි බලපානවා. දැන් පුතාලා කතා කරන්න බැරි නම් chat box එකට හරි දාන්න ඔයගොල්ලෝ ඉතිහාසයත් එක්ක ඉතුරු තෝරගත්තු සබ්ජෙක්ට්ස් දෙක මොනවද කියලා. හරි. නැත්නම් මම පාඩම ඉස්සරහට දැන් කරගෙන යනවා. පුතාලාට chat box එකට දාන්න මොන හරි ගැටලුවක් තියෙනවා. හරි. දැන් ඔන්න මම කතා කර හිටියේ අතීතය ගැන. එතකොට පුතේ මේ අතීතයට කොච්චර කාල පරාසයක් අයිති වෙනවද කියලා ඔන්න අපි දැන් බලන්න ඕනේ. එතකොට මිනිසා ලෝකයට බිහි වූ දා. මිනිසා ලෝකයට බිහි වූ දා.
විසා ලෝකයට බිහි වූ දා. ඔන්න ඔතන ඉඳලා පුතේ මෙතන ඉඳලා අපි කියනවා මේ අද දිනේ මීට සුළු මොහොතකට කලින් නැත්නම් අපි සංකේතාත්මකව ඊයේ දිනේ කියලා ගමු. ඊයේ දිනය. දැන් මේ තියෙන්නේ අද කොටස. ඔන්න ඊයේ දිනේ කියලා අපි සංකේතාත්මකව ගත්තා. එහෙනම් පුතේ ඔන්න මිනිසා ලෝකයට බිහි වෙච්ච දවසේ ඉඳලා ඊයේ දිනය දක්වා අපි අතීතය කියලා කියනවා. මෙතනදි පුතේ මේ මිනිසා ලෝකයට බිහි වෙච්ච දවසේ ප්‍රාගෛතිහාසික යුගය විවිධ යුගයන් පසු කරමින් පූර්වයිතිහාසික යුගය ඊළඟට ඓතිහාසික යුගය මේ විදිහට විවිධ යුග පසු කරමින් තමයි පුතේ අපි මේ ඉතිහාසයේ ඊයේ දිනේ නැත්තම් සිදු වෙලා අවසන් වෙච්ච දේවල් ඉවරයි. සිද්ධ වෙලා ඉවරයි නේද? අතීතය කියන්නේ හැම වෙලාවෙම සිද්ධ වෙලා ඉවර වෙච්ච දේවල් වලට. සිදු වී අවසන් වෙච්ච දේවල්. එහෙනම් අන්නේ කියන ඔක්කොම පුතේ අතීතයට අයිති වෙනවා. මේ සියල්ල අතීතයට අයිති වෙනවා. එතකොට මොකද්ද මේ ඉතිහාසය සහ අතීතය කියන්නේ? අපිට මොකද්ද අපි ඉගෙන ගන්න ඉතිහාසය අතීතය නේද? ඉතිහාසය ඇයි අපිට ඉතිහාසයත් එක්ක අතීතයේ මෙච්චර සම්බන්ධ වෙන්නේ? අපි ඒක තමයි සාකච්ඡා කරන්නේ. අද පුතා chat එක හරි පුතා නිම්සර නේද? හරි. හරි. එතකොට දැන් පුතේ ඔන්න මතක තියාගන්න ඉතිහාසය සහ අතීතය. දැන් අපි කතා කරන්නේ මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය. අපි ඉතිහාසය ඉගෙන ගන්න දරුවන් විදිහට නේද පුතාලා ඉතිහාසය ඉගෙන ගන්නෝ. ඇයි පුතාලට අතීතය ඕන කරන්නේ? මොකද අපි පුතේ මේ ඉතිහාසයෙන් ප්‍රයත්න දරන්නේ අතීතයේ මේ වැළලී ගිය මිනිස් ඉතිහාසය යලි ගොඩ නැගීම. අතීතයේදී වැළලිලා ගිහිලා තියෙන මිනිස් ඉතිහාසය කියන්නේ අපේ අතීත මුතුන් මිත්තන් කරපු කියපු දේවල්. මේවා ඔන්න ඉතිහාසඥයෝ විදිහට දැන් පුතාලා ඉතිහාසය ගැන වැඩිදුරටත් හදාරනවා. දැන් ඉතිහාසඥයෝම නෙවුනට ඉතිහාසඥයෝ වෙන්න උත්සාහ දරන පිරිස් නේද? එතකොට පුතාලත් ඔන්න ඉතිහාසය පිළිබඳව තොරතුරු හොයනවා. එහෙනම් මෙන්න මේ ඉතිහාසඥයෝ එකතු වෙලා අතීතයේ ඒ කියන්නේ වැළලී ගියපු දේවල්, සැඟවිලා ගියපු දේවල් නැවත ගොඩ ගැනීම, යලි ගොඩ නැංවීම අපි ඉතිහාස විෂයෙන් සිදු කරනවා පුතේ. එතකොට මේ විදිහට අතීතයේදී මේ ඉස්සර කාලේ සිදු වෙලා අවසන් වෙච්ච දේවල් නැවත ගොඩනගන්න නම් පුතේ අපිට මොනවාද ඕන කරන්නේ? මං සතියේත් කිව්වා අපිට අතීතයේ දේවල් ගොඩනගන්න නම් අපිට මොනවාද ඕන කරන්නේ? පුතාලට chat box එකට දාන්න පුළුවන්. එහෙම නැත්නම් unmute කරලා කියන්න. හරිද? එතකොට දැන් අපි බලමු මිනිසාගේ මේ අතීතය ගොඩනගා ගන්න අපිට මොනවාද ඕන කරන්නේ? අපිට ඕන වෙනවා දත්ත හෝඩුවාවන් නේද? තොරතුරු ඕන වෙනවා. එතකොට පුතේ දැන් මේ දත්ත තොරතුරු හෝඩුවාවන් වලට අපි පොදු නමක් කියවුවා ගෙසතිය කතා කරා මූලාශ්‍රය. අපිට ඕන කරනවා ඔන්න මූලාශ්‍රය. මූලාශ්‍රය කියලා කියන්නේ අතීතය පිළිබඳව ඉගෙන ගැනීමට දත්ත තොරතුරු සපයන උදව් වන දේවල් වලට පුතේ. එතකොට මේ ඉතිහාසඥයාට නැත්තම් අතීතයේ පිළිබඳ තොරතුරු හොයන්නාට ඉතිහාසය ගොඩනගන්න නම් අනිවාර්යයෙන්ම මූලාශ්‍රය අත්‍යවශ්‍ය වෙනවා. මූලාශ්‍රය නොමැතිනම් අපිට ඉතිහාසයක් ගොඩනගන්න බෑ. මොකද අපි ඒ කාලේ හිටියේ නෑ. අපි දන්නේ නෑ නේද? එහෙනම් අපි දන්නේ නැති ඉතිහාසයක්, දන්නේ නැති අතීතයක් පිළිබඳ හොයාගෙන යන්න නම් අපිට අනිවාර්යයෙන්ම මේ මූලාශ්‍රය නැත්නම් හෝඩුවාවන් තොරතුරු අවශ්‍ය වෙනවා. එතකොට පුතේ මේ මූලාශ්‍රය එක්ක සාහිත්‍යමය මූලාශ්‍රය. ඒ කියන්නේ පොත්පත්, පුවත්පත්, සංගරා නේද? ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් ජනකවි, ජනකතා ඒ ඔස්සේ. එහෙමත් නැත්නම් පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. ඒ කියන්නේ අභිලේඛන, හාස්ති, නටබුන් වගේ දේවල්. අභිලේඛන කියන්නේ පුතේ ඔය සෙල්ලිපි, තෙල්ලිපි, ගිරිලිපි ඔය විදිහට අපි බෙදනවා.
ආසන ලිපි මේ වගේ විවිධ අභිලේඛන මූලාශ්‍රයන් තියෙනවා. ඊළඟට ඒ කියන්නේ මොනවා හරි මාධ්‍යක ලියලා තියෙන දේවල් බිත්තිවල ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය මැටි භාණ්ඩවල, ලෝහතලවල, තඹතහඩුවල ඒ වගේ දේවල් වල. හරි. එතකොට පුතේ අපි ඔය කැනීම් මගින් ගවේෂණය කළා. ගවේෂණය කරනවා කියන්නේ අපි භූමිය මතු පිට ඇවිදගෙන ගිහිල්ලා තොරතුරු හොයන එක. දැන් පුතාලා ඉතිහාසය කරලා කැම්පස් එකට සිලෙක්ට් වුණොත් පුතාලා තෝරගන්න ෆස්ට් ඉයර් එකේදී තෝරගන්න පුළුවන් කැමති විෂයන් 4ක් තියෙනවා. එක යුනිවර්සිටි එකකින් යුනිවර්සිටි එකට වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට විෂයන් 3ක් හරි 4ක් හරි අපි තෝරගන්නවා. එතනදී පුතාලාට අපි A level වලට කරපු සබ්ජෙක්ට්ස් වලින් මේක හොඳට මතක තියාගන්න. අපි A level කරන කාලෙදිත් අපි දැනගෙන ඉඳියේ නෑ. කැම්පස් ගියාට පස්සේ දැනගත්තා. එතකොට අපි A level වලට කරන අවම වශයෙන් සබ්ජෙක්ට්ස් දෙකක්වත් අපි කැම්පස් එකේදී ෆස්ට් ඉයර් එකේදී තෝරගන්න ඕන. එතකොට පුතාලා ඉතිහාසය කරොත් ඉතිහාසයත් එක්ක පුරාවිද්‍යාව මීඩියා කරනවා නම් මීඩියා ඔය වගේ පුතාලා යන පැත්තෙන් ඉස්සරහට යන්න කැමති පැත්තෙන් සබ්ජෙක්ට්ස් A level වලදී තෝරගන්න එක වැදගත්. නැත්තම් කැම්පස් එකට ගියාට පස්සේ ඔන්න පොඩ්ඩක් හිර වෙනවා. ඒක නිසා දැම්මම ඒක ගැන මතක තියාගෙන ඉස්සරහට යමු. හරි. එතකොට ඔන්න පුරාවිද්‍යාව කරොත් කැනීම් කරන්න යන්න පුළුවන්. ගවේෂණය කියන්නේ ඔය භූමි ගවේෂණය ඊළඟට සාගර පුරාවිද්‍යාව කියලා මුහුද කිමි දෙන්න ඔය වගේ දේවල් තියෙනවා. හැබැයි පුතාලාගේ කැමැත්ත මත පුතාලාට ඉස්සරහට යන්න පුළුවන් පැත්තෙන් මේ දේවල් තෝරගන්න. හරි. මම ඒ කිව්වේ ඔන්න පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර යටතේ අපි කැනීම් ගවේෂණ ඔන්න ඔය දේවල් වලින් තමයි පුතේ ඔය සෙල් ලිපි ඊළඟට කාසි නානක කියලා කියනවා. නානක සහ අපි කතා කරන අනිකුත් පුරාවිද්‍යාත්මක දත්තයන් මේ මූලාශ්‍ර යටතේ සාකච්ඡා කරන්නේ. එහෙනම් ඉතිහාසඥයා ඔන්න ඔය කියන සාහිත්‍යමය මූලාශ්‍රය සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය හරහා තොරතුරු දත්ත හොයාගෙන තමයි පුතේ නොදන්න අතීතයක් ගොඩනගන්නේ අර්ථකථනය කරන්නේ. මොකද අපි කවුරුත් ඒ අතීතයේ ඉඳලා නැහැ. ඉන්දියත් අපි දන්නේ නැහැ. අපිට මතක නැහැ නේද? අපිට පෙර ආත්ම කියන්න බෑනේ. ඒක නිසා ඔන්න ඔය කියන මූලාශ්‍ර ඉතුරු වෙලා තියෙන දැනට ඉතුරු වෙලා තියෙන සාධක. උදාහරණයක් විදිහට ගත්තොත් මම තව ටිකක් ඒක පුතාලට පැහැදිලි කරොත් දැන් හිතන්න අපි ඔන්න ප්‍රාග්ඓතිහාසික යුගය ගැන ඉගෙන ගන්න යනවා. ඒක අයිති වෙන්නේ අතීතයට, අතීත කාලයට නේද? එතකොට මේ ප්‍රාග්ඓතිහාසික යුගය ගැන අපිට ඉගෙන ගන්න පුතේ ඔන්න පොත්පත් මූලාශ්‍රවල සාහිත්‍යමය මූලාශ්‍ර නැහැ. මොකද ඒ කාලේ හිටපු මානවයාට අකුරු ලියන්න බෑ. එතකොට ඒ කාලේ සිදුවෙච්ච දේවල් පොත්පත්වල ඒ කාලේ හිටපු මිනිසා ලියලා නැහැ. එතකොට ඔන්න ඒ ප්‍රාග්ඓතිහාසික යුගය ගැන ඉගෙන ගන්න පුතේ ඉතිරි වෙලා තියෙන එකම සාධක තමයි පුරාවිද්‍යාත්මක සාධක. ඒ කියන්නේ ඔය ඒ මානවයා විසින් භාවිතා කරලා දැනට ශේෂ වෙලා තියෙන ඉතිරි වෙලා තියෙන ද්‍රව්‍යාත්මක සාධක. කැනීම් වලින් හොයාගන්න පුළුවන් දේවල්. එතකොට උදාහරණයක් විදිහට මේ ප්‍රාග්ඓතිහාසික මානවයා ආහාරයට ගත්තු දේවල්. යම් යම් සාධක ඉතිරි වෙලා තියෙනවා පුතේ. එතකොට හැම දෙයක්ම නෙවෙයි මොකද අපි දන්නවා ආහාර දි รา පත් වෙනවා නේද? එතකොට ඒ හින්දා ඒ වගේ දේවල් බොහොමයක්කින් අපිට තොරතුරු හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි යම් යම් සාධක හම්බ වෙනවා. පොසිල හම්බ වෙනවා. එතකොට මේ ප්‍රාග්ඓතිහාසික මානවයාගේ අස්ථි මිනිස් ඇටසැකිලි හම්බ වෙනවා. ඒ මිනිස් ඇටසැකිලි හරහා පුතේ අපිට විස්තර කරන්න පුළුවන් ඒ කාලේ හිටපු මානවයාගේ ශරීර ස්වභාවය කොයි වගේද? ඊළඟට මෙයා කාන්තාවක්ද? මෙයා පුරුෂයෙක්ද කියලා කියන්න පුළුවන්. එතකොට මෙයා මිය ගිහිලා තියෙන්නේ කොච්චර වයසකද කියලා කියන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔය කියන පුරාවිද්‍යාත්මක සාධක හරහා අපිට ප්‍රාග්ඓතිහාසික යුගයේ යම් යම් තොරතුරු හොයාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි එයාගේ අභිචාර විදීන්. ඒ කියන්නේ එයා මිය ගියාට පස්සේ ඒ කාලේ භාවිතා කරලා තියෙන අවමංගල චාරිත්‍ර වාරිත්‍ර. ගොඩක් වෙලාවට ප්‍රාග්ඓතිහාසික යුගයේ හිස් කබල් වල ගුරුගල් ආලේප කරලා තියෙනවා. අතු පාට ගල් ජාතියක්. මම පුතාලට ඉස්සරහට ෆොටෝස් පෙන්නන්නම්. දැන් මේ මම උදාහරණයක් කියන්නේ මේක ඔයගලන්ට අවබෝධ වෙන්න. ඊළඟට ප්‍රාග්ඓතිහාසික යුගය පිළිබඳව තොරතුරු හොයාගෙන යනකොට අපිට ගල් මෙවලම්, ශිලා මෙවලම් පුතාලා ඉගෙනගෙන ඇතිනේ. ශුද්‍ර ශිලා මෙවලම් මේ තියෙන්නේ ඒ වගේ කහද පාෂාණයෙන් හදාගත්තු ප්‍රාග්ඓතිහාසික මානවයා මෙන්න මේ වගේ ශිලා මෙවලම්. කහද පාෂාණය. හැබැයි බහුලවම
පුතාලා දැකලා ඇති ඔය මාළු ටැංකි වලටත් දාන්නේ තිරුවාන ගල් කියන්නේ. ඒකේ බිම් වීදුරු කියන වර්ගය භාවිතා කරලා තියෙනවා. මේක නම් කහද පාෂාණයේ මගේ ගාව තිබුණ තිරුවාන එකක් ඒක ඉස්කෝලේ ළමයි නැති කරලා. හරි. දැන් ඔන්න මූලාශ්‍රය යටතේ අපි විස්තර කරද්දි දැන් පුතාලට තේරෙනවා අපිට ප්‍රාග් ඓතිහාසික යුගය ගැන විස්තර හොයාගන්න නම් ඒ කියන පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය ඔස්සේ මේ කියන ගල් ආයුධ වලින් මේ මොන වගේ දේවල්ද කැපීම් කෙටීම් සීරීම් නේද හැම දෙයක් මේ ආදිකාලීන මානවයා දඩයම් කරලා මේ සිද්ධ කරගෙන තියෙන්නේ මෙන්න මේ කියන ගල් මෙවලම් වලින්. එහෙනම් ඔන්න ඔය කියන සාධක ඔස්සේ තමයි පුතේ අපි ඉතිහාසය අධ්‍යයනය කරන්නේ. ඒකට තමයි අපි කියන්නේ මේ අපේ අතීතය දෙස ඉතිහාසඥයා අතීතයේ දෙස බලන්නේ මූලාශ්‍රය නැමැති කවුළුව තුලින් කියලා. හොඳට මතක තියාගන්න. ඉතිහාසඥයා අතීතයේ දෙස බලන්නේ මූලාශ්‍රය නැමැති කවුළුව තුලින්. ඒ කියන්නේ ඉතිහාසඥයාට මූලාශ්‍ර නැතුව ඒ කියන්නේ දත්ත තොරතුරු මේ වගේ දේවල් නැතුව ඉතිහාසය ගැන අතීතය ගැන තොරතුරු හොයන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් පුතේ ඔන්න දැන් හොඳට මතක තියාගන්න අපි අද දවසේ මේ කතා කරන ඉතිහාසය සහ අතීතය අතර තියෙන සම්බන්ධතාවය ගත්තොත් ඉතිහාසඥයා හැමතිස්සෙම ප්‍රයත්න දරන්නේ මේ මූලාශ්‍රය කියන කවුළුව හරහා. මූලාශ්‍රය හරහා අපි නොදන්න අතීතයක් ඔන්න ගොඩනගා ගන්න. මෙතෙන්දි පුතේ දැන් මේ අපි කිව්වනේ ඉතිහාසඥයා අතීතය ප්‍රතිනිර්මාණය කරනවා කියලා. ප්‍රතිනිර්මාණය කරනවා කියන්නේ දැන් ප්‍රාග් ඓතිහාසික යුගය දැන් මම පුතාලාට විස්තර කරපු එක ඔන්න අපි දන්නේ නැති දෙයක් හැබැයි තියෙන සාධක ඔස්සේ අපිට කියන්න පුළුවන්. ප්‍රාග් ඓතිහාසික මානවයා ගැන කතා කරද්දී පාහියංගල ලේනේ මෙන්න මේ අවධියේදී මේ පවුලක පහක හයක පිරිසක් මෙතන ජීවත් වෙලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ ඔය කැලෑදෙල් කැකුණෑට ඊළඟට ඔය ඉත්තෑවෝ තලගොයි ඒ වගේම ඔය ගස් ගොළු බෙල්ල ඔය වගේ සත්තු ආහාරයට අරගෙන තියෙනවා. මොකද ඒ තියෙන සාධක හරහා ඔන්න අපි ඒ අතීතය අපි නොදන්න ප්‍රාග් ඓතිහාසික යුගය ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා පුතේ. එතකොට එහෙනම් හැමතිස්සෙම මතක තියාගන්න ඉතිහාසය මේ අතීත සිදුවීම් සංසිද්ධීන් තුලින් තමයි ගොඩනගා ගන්න. හැබැයි පුතේ මෙතනදී දැන් මේ දේවල් ඕගොල්ලෝ දන්නවා සාමාන්‍ය කරුණු. හැබැයි මේ වංශ කතා කරුවන් ඒ කියන්නේ මොකක් හරි වංශයක් ගැන ඉතිහාසයක් ගැන රචනා කරලා තියෙන පුද්ගලයන්. අපි උදාහරණයට ගත්තොත් මහානාම හිමි. තික්සඳ සෙනවියා පරිවේනාධිපති මහානාම හිමි. මහා වංශය රචනා කරපු මහා වංශයේ පළවෙනි කොටස රචනා කරපු කතුවරයා නේද? එතකොට පුතේ දැන් මෙන්න මේ වංශ කතා කරු හැම වෙලාවෙම මේ පොතේ හැම ඉතිහාස කරුණක්ම දැන් පුතාලගේ එදිනදා ජීවිතේ ගන්න. එතකොට මේ වගේ පොතකට එදිනදා ජීවිතේ හැම සිදුවීමක්ම ඇතුළත් කරන්න පුළුවන්ද? බැහැ නේද? එහෙනම් සුවිශේෂී කරුණු වැදගත් යයි වංශ කතා කරු විසින් තේරුම් ගන්න කරුණු තමයි පුතේ මේ පොත තුල අන්තර්ගත වෙන්නේ. එතකොට ඉතිහාසඥයෝ කියන්නේ ඉතිහාසය ගැන අධ්‍යයනය කරන පුද්ගලයෝ නේද? කැම්පස් එකේ ඉන්න ලෙක්චරර්ස්ලා වෙන්න පුළුවන්. එතකොට විද්‍යාර්ථයෝ ඉගෙන ගන්න ළමයි. එතකොට මෙන්න මේගොල්ලෝ පුතේ ඉතිහාසය අර්ථ නිරූපණය කරද්දී ඉතිහාසය ගැන තොරතුරු වඩාත් හොයාගෙන යද්දී හැම සිදුවීමක්ම වැදගත් සිද්ධීන් විදිහට සලකන්නේ නැහැ. මොකද හැම එකක්ම අපිට එහෙම ඉගෙන ගන්න බැහැනේ නේද? එහෙනම් එදිනදා ජීවිතයේ අතීතයේදී වෙලා තියෙන හැම එකක් ගැනම අපි ඉතිහාසයේ වැදගත්යයි කියලා සලකන්න ඕනේ. එහෙම නැහැ. එතකොට පුතේ සියලු අතීත සිද්ධි අතරින් වංශ කතා කරුවන් ඉතිහාසඥයන් වැදගත්යයි තෝරාගත්. එතන මතක තියාගන්න වැදගත්යයි තෝරාගත් ඓතිහාසික තත්ත්ව සිද්ධීන් තමයි අපි මේ ඉතිහාසයේදී ඉගෙන ගන්න. එතකොට මොනාහරි ඉතිහාසයකදී මොනාහරි රජකාලයක් කියලා හිතන් දැන් දුටුගැමුණු රජකාලය. එතකොට අන්නේ අවධියේදී සිදුවෙච්ච පුතේ වැදගත් සිදුවීම්. දැන් අපි ගත්තොත් දේවානම්පියතිස්ස අවධිය, මහින්දාගමනය, දුමින්දාගමනය නේද? මිහිඳු හිමියන්ගේ වැඩමවීම, ඊළඟට සංඝමිත්තා තෙරණියගේ වැඩවීම, ඔන්න ඔය කියන වැදගත් සිදුවීම් සහ ඒ වටා ගොඩනැගෙන ඉතුරු දේවල් තමයි පුතේ විස්තර කරලා තියෙන්නේ නේද? හැම සිදුවීමක්ම රජ්ජුරුව කාපු බීපු දේවල් රජ්ජුරුව කොහෙද ගියේ ඒ හැම දෙයක්ම මේවල සඳහන් වෙන්නේ නැහැ.
හරිද? එතකොට වංශ කතාකරු හෝ නැත්නම් ඉතිහාසඥයා විසින් ඓතිහාසික තත්ත්ව සිද්ධීන් යටතේ වැදගත් යයි තෝරාගත් අතීත සිදුවීම් තමයි පුතේ අපි මේ ඉතිහාසයේදී කතා කරන්නේ. ඔන්න ඕක තමයි අතීතය සහ ඉතිහාසය අතර තියෙන සම්බන්ධතාවය. එතකොට මං ගිය සතියේ පුතාලට තව දැන් මම මේ ලංකා ඉතිහාසයෙන් උදාහරණ කිව්වේ. ඊඑච් කාර් කියන විද්‍යාඥයා අපි යුරෝපා ඉතිහාසය ගත්තොත් පුතේ ඔහුගේ කෘතියක් තියෙනවා what is history කියලා නේද? එතකොට මේ පොතේ පුතේ සඳහන් වෙනවා ගිනි කොනදිගේ ඉතාලියේ රූබිකෝන් ගිය සතියේ කිව්වා රූබිකෝන් කියලා ඔන්න ඔයක් තිබිලා තියෙනවා. මේ ඔයෙන් පුතේ ගොඩාක් මිනිස්සු කෝටි ගාණක් මිනිස්සු එහා මෙහා ගිහිල්ලා තියෙනවා. එගොඩ වෙලා තියෙනවා. හැබැයි ඒ කොච්චර මිනිස්සු ගියාද ඒ මිනිස්සුගේ විස්තර මේ කෘතිය තුළ සඳහන් වෙන්නේ නැහැ. සහ ඒ ගැන විස්තරයක් ඇතුළත් කරලා නැහැ. හැබැයි පුතේ සීසර් පුතාලා දන්නවා රෝමේ සීසර්. මේ සීසර්ගේ ඉගඩවීම ගැන මේ කෘතිය සඳහන් වෙලා තියෙනවා. එතකොට කෝටි ගාණක් මිනිස්සු එගඩ වුණත් කිසිවෙක්ට ඒ පිළිබඳ අවධානයක් යොමු කරන්න අවශ්‍ය වෙලා තිබුණේ නැහැ. සීසර්ගේ එගඩවීම ඉතිහාස කරුණක් විදිහට ඉතිහාසඥයෝ තීරණය කරලා තියෙනවා. එහෙනම් ඔයාලට තේරෙනවා ඇති මොනවා හරි ඓතිහාසික සිදුවීමක වැදගත් සිද්ධීන් තමයි මේ ඉතිහාසය කියන විෂයදී සාකච්ඡා කරන්නේ. ඔන්න ඕක තමයි ඉතිහාසය සහ අතීතය අතර තියෙන සම්බන්ධතාවය. හරි. දැන් පුතේ ඔන්න ඔය කොටස අපි ගිය සතියේ මම ටිකක් විස්තර කරා අපි විස්තර ලිව්වා. දැන් අපි යමු ඊළඟ කොටසට. දැන් පුතාලාට මොනවා හරි මම මෙතනට වෙනකන් කතා කරපු එකේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අන්මියුට් කරලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් chat box එකට දාන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්න තියෙනවද? ඊළඟ කොටසට යන්න කලින් මට පුතාලා කියන්න. තේරුණාද කියලා කවිෂාද? එතකොට මයුරි නිම්සර පුතාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවද කියලා කියන්න. chat එකට හරි දාන්න. තේරුණාද කියලා දාන්නකෝ. තේරුණාද නැද්ද කියලා. අය විස්තර කරන්න ඕනේද කියලා. තේරුණා. ඉතින් පුතාලා දාන්න. ඔයගොල්ලෝ කතා කරන්න හරිද? මං ගිය සතියේත් කිව්වේ බය වෙන්න එපා. ක්ලාස් එකේදී කතා කරන්න. මොකද එහෙම නැත්තම් මේක ඔන්ලයින් ක්ලාස් එකක්නේ. මං එක දිගට කතා කරගෙන යනකොට ඕගොල්ලන්ටත් එපා වෙයි. ටීචර් මොනවද මේ වේගෙන් කියාගෙන යන්නේ කියලා. ඒ නිසා ඔයගොල්ලෝ කතා කරන්න. හරිද? දැන් ලොකු ළමයිනේ. ඒ ලෙවල් කරනවා කියන්නේ කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. තේරුණා කියලා දාලා තියෙනවා. හරි පුතා. එහෙනම් දැන් ඔන්න අපි ඊළඟ කොටසට යනවා අතීතයේ නැත්නම් ඉතිහාසයේ සහ අනිකුත් විෂයන් අතර තියෙන සම්බන්ධතාවය. මම අර නිර්වචන ගැන අර කලින් සතිවල ඉගෙන ගත්ත එක පොඩ්ඩක් පුතාලට මතක් කරද්දි කිව්වා ජේම් ට්‍රෙව්ලියන් කියනෝ කියලා ඉතිහාසය කියන්නේ එක විෂයක් නෙමෙයි සියලු විෂයන් අන්තර්ගත ගෘහයක් කියලා. එතකොට ඒකින් අපිට පැහැදිලි වෙනවා එහෙනම් ඉතිහාසයට තව තව විෂයන් සම්බන්ධයි කියන එක නේද? ඒ නිර්වචනය හරහා. එතකොට පුතේ දැන් ඕගොල්ලෝ මේ අලුත් කොටසට යන්න කලින් අද දිනේ දාලා මාතෘකාව ලියා ගන්නකො ඉතිහාසය සහ අනෙකුත් විෂයන් අතර ඇති සබඳතාව අනුමාතෘකාව. අනිත් පුතාලා කලින් සම්බන්ධ වෙච්ච නැති අය ඉන්නවා නම් නිම්සර පුතා කියන්න පුතාට පිටු කීයක් ගියාද කියලා ඒ සතියේ නෝට් එක ලියාගන්න. chat එකට දාන්න. නැත්නම් කතා කරලා කියන්න. යාළුවන්ට කියන්න. මයුරි කලින් හිටියද පුතා ක්ලාස් එකේ? කවිෂා හරි කවිෂා හරි. හරි හිටියේ. නිම්සර පිටු කීයක් ගියාද? මගේ අකුරු වලට අනුව නම් පැති නැත්නම් අපි සම්පූර්ණ පිටුවයි පිටු එකමාරක් වගේ ගිහිල්ලා තියෙනවා. හරි. හරි. පුතාලා දැන් නෝට්බුක් එකක් තියෙනවා නම් ඉතිහාසයට නෝට්බුක් එකක් ගත්තා නම් පිටු දෙකක් ඇරලා
අද ලියා ගන්න පටන් ගන්න අනුමාතෘකාව ඉතිහාසය හා අනිකුත් විෂයන් අතර ඇති සබඳතාවය කියලා. ඉතිහාසය හා අනිකුත් විෂයන් අතර ඇති සබඳතාවය. හරි. නිම්සර කියලා තියෙනවා පිටු දෙකක් ගිහිලා තියෙනවා කියලා. හරි. ඒ සතියේ නෝට් එක පුතා LMS එකටත් දාලා තියෙනවා. පුතා ගෲප් එකේ ඉන්නවනම් මම ගෲප් එකටත් දාලා තියෙනවා ගිය සතියේ ක්ලාස් රෙකෝඩින් එක. පුතා ගෲප් එකේ නැත්තම් chat එකට මට ඩිරෙක්ට් නම්බර් එක එවන්න. මම ගෲප් එකට ඇඩ් කරලා ආයි ලින්ක් එක දාන්නම්. ඒ සතියේ නෝට් එක. එතකොට පුතාලට ගන්න පුළුවන් ඒකේ. කවුද අපේ මයුරී කවිෂයි පුතාලා ගෲප් එකේ නැත්තම් මට ඩිරෙක්ට් නම්බර් එක දාන්න chat එකේ මම ගෲප් එකට ඇඩ් කරන්න. හරි. ඔන්න පිටු දෙකක් තියලා පුතාලා ලියා ගන්න ඉතිහාසය හා අනෙකුත් විෂයන් අතර ඇති සබඳතාවය. ඉතිහාසය සහ අනෙකුත් විෂයන් අතර ඇති සබඳතාවය. පුතාගේ නම්බර් එක දාගන්න. අනිත් අය අනුමාතෘකාව ලියා ගන්න ඉතිහාසය සහ අනෙකුත් විෂයන් අතර ඇති සබඳතාවය කියලා. අද දිනේ දාගන්න. අනිත් මම නිම්සාරගේ සබ්ජෙක්ට්ස් දන්නවා. අනිත් පුතාලා ඉතිහාසයත් එක්ක තෝරගත්තු සබ්ජෙක්ට්ස් chat එකට දාන්න බලන්න. අපි හැමතිස්සෙම බලන්න ඕනේ ඒවා මැච් වෙනවද කියලා. හරි. සිංහල පොලිටිකල් හරි. කවිෂා එක මැච් වෙනවා. කවිෂ හරි කවිෂා හරි. ඔගොල්ලෝ කතා කරන්නේ නෑනේ පුතාලා වීඩියෝ ඔන් කරන්න හරිද? O level ක්ලාස් වල නංගිල මල්ලිලා වීඩියෝ ඔන් කරලා තමයි ක්ලාස් එකට ජොයින් වෙන්නේ. පුතාලාට පුළුවන් නම් වීඩියෝ ඔන් කරන්න. හරි. දැන් පුතාලා ලියාගත්තනේ ඉතිහාසය හා අනෙකුත් විෂයන් අතර ඇති සබඳතාවය කියලා. දැන් පුතාලා ලියන ඒවා මට පේන්නේ නැහැ. ඔයගොල්ලෝ වීඩියෝ ඔන් කරලා නැති හින්දා ඒක නිසා මම කියද්දි ඔයගොල්ලෝ ලියනවා නම් ලියලා ඉවර වුණොත් මට කියන්න හදිසියෙ ලියා ගන්න බැරි වුණොත් ආයෙ අන්මියුට් කරලා හරි අහන්න. හරිද? අපරාධනේ නැත්තම් කියන්න ආයි නෝට් එක කියන්න කියලා නැත්තම් chat එකට දාන්න. හරි. දැන් පුතේ ඔන්න ඉතිහාසය සහ අනෙකුත් විෂයන් අතර තියෙන සම්බන්ධතාවය කිව්වහම අපි මුලින්ම කතා කරන්නේ පුතේ ඉතිහාසය සහ දේශපාලන විද්‍යාව අතර තියෙන සම්බන්ධතාවය. පොලිටිකල් සයන්ස්. මොකද අපි ඉතිහාසය කියලා ඉගෙන ගන්න පුතේ මං ඉස්සෙල්ලත් විස්තර කරා අතීත දේශපාලනය. අපි හැමතිස්සෙම ඉතිහාසයේදී මේ අපි දැන් ඉගෙන ගන්න ඉතිහාසය කියලා ඉස්සර දේශපාලනය කියන කොටස. අතීත දැන් උදාහරණයක් විදිහට ගන්න ඔන්න අපි අතීත රජදරුවෝ සහ රජ්ජුරුවෝ ගැන ඒ රජ්ජුරුවන්ගේ කාලේ සිදු වෙලා තියෙන සිදුවීම් ඒ රජ්ජුරුවන්ගේ නීති රීති ඒ රජ කාලේදී ආපු ආක්‍රමණ ඒ රජුරුව ඒකට කොහොමද මුහුණ දුන්නේ සහ ඒ පරිපාලන තන්ත්‍රය කොයි වගේද අතීතයේ තිබිච්ච රජුරුව යටතේ සමාජයට වෙච්ච සේවාවන් කොයි වගේද ශාසනික සේවාවන් කොයි වගේද ඔය දේවල් නේද පුතේ අපි සාකච්ඡා කරන්නේ. එතකොට මෙන්න මේ මහා වංශය කියන කෘතියේ තනිකර මේක අපි අපේ රටේ අකණ්ඩ ඉතිහාසයක් ලියවන කෘතිය කියලා හඳුන්වන්නේ. එහෙනම් මේකේ එක රජ කාලයන්ට රාජ්‍ය අවදීන් යටතේ පරිච්ඡේදයන්ට වෙන් කරමින් තමයි විස්තර සටහන් වෙන්නේ එක් රජ කාල ගැන නේද? එහෙනම් පුතේ දැන් ඒකෙම පුතාලට තේරෙනවා අපි මේ කතා කරන්නේ ඉතිහාසය කියලා අතීත දේශපාලනයක්. එතකොට අපි දැන් අනාගතයේදී පුතාලා කැම්පස් යනකොට එහෙම නැත්නම් ඕගොල්ලෝ එක්ක ටීචර්ස්ලා වෙලා එහෙම නැත්නම් ලෝයර්ස්ලා ඕගොල්ලෝ කැමති පාත් එකක යනකොට අපි මේ දැන් වර්තමානයේදී ඉගෙන ගන්න අපි මේ මූණ දෙන දේශපාලන තත්වයන් අපි අනාගතයේදී ඉගෙන ගන්නෝ ඉතිහාසය කියලා. ඒක තේරෙනවා ඇති කියලා මං හිතනවා පුතාලට තේරෙන්නේ නැත්නම් අහන්න. එතකොට පුතේ හැම වෙලාවෙම වර්තමාන දේශපාලනය අනාගතයේදී ඔන්න ඉතිහාසය බවට පත් වෙනවා. අපි අතීතයේ වෙලා තියෙන දේශපාලන තත්ත්වයන් වර්තමානයේදී ඉතිහාසය කියලා ඔන්න ඉගෙන ගන්න. එතකොට මෙන්න මේ කියන සම්බන්ධතාවය ඉතිහාසයයි දේශපාලනයයි කියන්නේ හැමතිස්සෙම එකට සම්බන්ධ වෙලා තියෙන දෙයක් කියලා පුතාලට දැන් පැහැදිලි ඇති.
අපි ඉතිහාසය කියලා ඉගෙන ගන්න අතීත දේශපාලනය. ඒක තමයි සරලම කරුණ. එතකොට එහෙනම් ඉතිහාසයයි දේශපාලනයයි කියන්නේ හරියට ගහට පොත්ත වගේ බැඳිලා තියෙන සබ්ජෙක්ට්ස් දෙකක්. දාලා දැන් කවීෂ හරි කවීෂ හරි කියලා තියෙනවා පුතා පොලිටිකල් තෝරගත්ත කියලා. එතකොට ඔය දැන් අපි ඉතිහාසයේදී ඉගෙන ගන්නවා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ගැන. මේක තෝරගෙන ලියන්න තියෙන ප්‍රශ්නයක්. මම මේ පුතාලට අර පළවෙනි අපේ ඉතිහාසයේ හැඳින්වීම කියන කොටසේදී පළවෙනිම ලෙක්චර් එකේදී නැත්නම් ක්ලාස් රෙකෝඩින් එකේ පුතාලා ඇහුවොත් තේරෙයි මම A-level paper එකක් අරගෙන පුතාලාට ඒකේ ස්ට්‍රක්චර් එක කියලා දුන්නා. ඒක බලන්න පුතාලා. මොකද ඔයගලන්ට දැම්ම A-level පටන් ගනිද්දිම පේපර් එක කොයි විදිහටද එන්නේ කියලා පුතාලා බලාගත්තොත් අවබෝධයක් තිබුණොත් හරි පහසුයි විෂය කරගෙන යන්න. එතකොට පුතාලට හැම වෙලාවෙම මේ තියෙන ලංකා ඉතිහාසය, ඉන්දිය ඉතිහාසය මේ හරිම පොඩි පාඩම් කොට කියන්නේ විශාල ගොඩක් පාඩම් තියෙනවා. හැබැයි ඔයගලන්ට තෝරගෙන ලියන්න තියෙන ප්‍රශ්න ප්‍රමාණය ප්‍රශ්න පොඩ්ඩයි ලියන්න තියෙන. ඔයගලන්ට වාසි එක අනෙත් කිසිම සබ්ජෙක්ට් එකක පුතේ මේ විදිහට ඔයගලන්ට මේ පොඩි පාඩම් ප්‍රමාණයක ටිකක් තෝරගන්න ප්‍රශ්න පොඩ්ඩයි තෝරගෙන ලියන්න තියෙන. ඒ රෙකෝඩින් එක අහන්න පුතාලා. එතකොට දැන් ඔන්න ඔය පොලිටිකල් වලට සම්බන්ධ ප්‍රශ්නයක් එතන ඇතුළත් වෙනවා පුතේ. පොලිටිකල් වලට තියෙන ප්‍රශ්නකුත් එනවා. ඔය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ප්‍රූ මැකලම් පුතාලා ඔය ලෙවල් වලදී ඉගෙනගෙන ඇතින් නේද? මැනුන් ඩෙවෝෂ් ඔන්න ඔය වගේ පසු කාලීන නැත්නම් නිදහස ලැබීමෙන් පසු දේශපාලනය. ඔන්න ඔය කියන කොටසුත් ඇතුළත් වෙනවා. එතකොට පොලිටිකල් කරන ළමයි ගොඩක් වෙලාවට ඒ ප්‍රශ්නත් තෝරගන්න. හැබැයි පොලිටිකල් නොකරා කියලා තෝරගන්න ප්‍රශ්න නැති වෙන්නේ නැහැ. තෝරගන්න ප්‍රශ්න තියෙනවා ඕන තරම් ඉතිහාසය පේපර් එකේ. මොකද අපිට ගොඩක් ප්‍රශ්න අතාරින්න පුළුවන්. ඒක අපිට වාසියක්. අන්න ඒකයි අර ඉස්සෙල්ලා එක පුතෙක් අහලා තිබුණානේ ඉතිහාසය කරලා මොනවාද ජොබ්ස් ඒ වගේ දේවල්. එතකොට පුතාලා හැමතිස්සෙම ආර්ට්ස් කරලා කැම්පස් යන්න නැතුව ජොබ් එකකට යනවට වඩා කැම්පස් ගිහිල්ලා ඒ හරහා කැම්පස් එක ඇතුළේදී ඔයගොල්ලෝ කැමති පැත්තකින්. මොකද අපි දැන් ආර්ට්ස් කරා කියලා කැම්පස් එක ඇතුළට ගියාට පස්සේ පුතේ සම්පූර්ණයෙන්ම අපි IT තෝරගත්තොත් මුලින් ඉඳලා උගන්වනවා. ඔයගලන්ට සයන්ස් ඩිග්‍රී එකක් හම්බ වෙන්නේ. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. දැන් කරන්න ඕන වැඩේ දැන් හරියට කරොත් ඔයගලන්ට කැම්පස් එක ඇතුළට ගියාට පස්සේ ඔයගොල්ලෝ කැමති විෂයක් සෙට් කරන්න පුළුවන්, ඉකෝන් කරන්න පුළුවන්, කැමති විෂයක් තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි ලැන්ග්වේජ් එකක් කරලා ඒක ස්පෙෂලායිස් කරලා ඒ හරහා යන්න පුළුවන්. ඒක නිසා දැම්ම ඉඳලා ජොබ්ස් ගැන හිතන්නේ නැතුව ඔයගලන්ගේ ඉස්සරහා තියෙන මූලිකම පේන ඔයගලන්ගේ අඩිතාලම වෙන්නේ නැත්නම් ඔයගොල්ලෝ ඉස්සරහට යන්න ඕනේ කැම්පස් එකට යනවා කියලා හිතාගෙන. හරිද? හරි. එතකොට පුතේ ඔන්න මම ඒක අමතර කරුණක් කිව්වේ. ඔයගොල්ලෝ පළවෙනි වීඩියෝ එකත් බලන්න. හරි. දැන් ඉතිහාසය සහ දේශපාලන විද්‍යාව අතර තියෙන සම්බන්ධතාවය අපිට පැහැදිලි. ඊළඟට පුතේ ඉතිහාසය සහ භූගෝල විද්‍යාව. ඉතිහාසයත් එක්ක ගොඩාක් විෂයන් සම්බන්ධ වෙලා තියෙනවා. මොකද අපි ඉතිහාසය කියලා හදාරන්නේ මේ ඉස්සර තිබිච්ච අතීත කාලයේ තිබිච්ච හැම දෙයක්ම. එතකොට අපිට එක විෂයකින් මේක නවත්තන්න බෑ. ඉතිහාසයත් එක්ක ගොඩක් විෂයන් ලින්ක් වෙලා තියෙනවා, සම්බන්ධ වෙලා තියෙනවා. ඊළඟට අපි දැන් කතා කරන්නේ ඔන්න ඉතිහාසය සහ භූගෝල විද්‍යාව අතර තියෙන සම්බන්ධතාවය. එතකොට අපි ඉතිහාසයේදී සාකච්ඡා කරනවනේ පුතේ අතීත ජනාවාස ගැන නේද? මිනිසා කොහොමද ජනාවාස ව්‍යාප්ත වුණේ? මුලින්ම කොයි විදිහටද ජනාවාසකරණයට ලක් වුණේ? ඔය දේවල් ගැන කතා කරනවා. මහා කැලේ ඉඳලා ගම් හදාගෙන නේද? ඊළඟට ඒවා නගර බවට පත් වෙනවා, පුර බවට පත් වෙනවා, ශිෂ්ටාචාර බවට පත් වෙනවා. මේ දේවල් ඔන්න අපි සාකච්ඡා කරනකොට පුතේ හැම වෙලාවෙම භූගෝලය නැත්නම් භූභෞතික පසුබිම මේ දේවල් වැදගත් වෙනවා. එතකොට පුතේ හැම වෙලාවෙම මතක තියාගන්න ඉතිහාසයේ පදනම භූගෝලය මත තමයි නැත්නම් භූවිද්‍යාව මත තමයි රඳා පවතින්නේ. එහෙම කියන්නේ ජර්මන් ජාතික කාන්ට්. ජර්මන් ජාතික කාන්ට් කියනවා ඉතිහාසයේ පදනම ඉතිහාසයේ පදනමෙහි භූගෝලය පවතී. මොකද අපි ජනාවාස ගැන කතා කරොත් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ගැන කතා කරොත් අපි ඉන්දිය ඉතිහාසයේදී ඒක ඉගෙන ගන්නවා.
ඊළඟට අපි ලංකා ඉතිහාසයේදී ගත්තොත් මේ රජරට ශිෂ්ටාචාරයේ කොයි විදිහටද මුලින්ම පුතාලා දන්නවා අපේ රටේ ජනාවාසකරණයට ලක් වුණේ රජරට ශිෂ්ටාචාරය වියලි කලාපේ. එතකොට වියලි කලාපයේත් පුතේ ගංගා නිම්න ආශ්‍රය කරගෙන කිව්වට හැබැයි ඩෙල්ටාවේ නෙවෙයි. ඒ කියන්නේ පිටාර නිම්නයේ නෙමෙයි. එතනින් ඈතට වෙන්න ටිකක් ප්‍රධාන ගංගාවෙන් ඈතට වෙන්න තමයි පුතේ පොඩි පොඩි අර නියම් ගම් වැව් ගම්මාන ආරම්භ වෙලා තියෙන්නේ. එතකොට අපි මේ ඉතිහාසය හදාරද්දී ඔන්න බලන්න අපි අර භූගෝලය ගැන ඒ කියන්නේ මේ ගම් වැව් පදනම් කරගෙන ගංගා නිම්නයෙන් ටිකක් ඈතට වෙන්න මුලින්ම වියලි කලාපේ ඔන්න ඒකත් අයිති වෙන්නේ භූගෝලයට නේද? භූගෝලයේදී අපි කතා කරනවා අපේ රටේ තියෙන විවිධ කලාපයන් ගැන. ඔන්න එතකොට ඉතිහාසයට ඒකත් සම්බන්ධ වෙලා තියෙනවා. අපි හැම වෙලාවම ඉතිහාසයක මොකක් හරි දෙයක ආරම්භය ගැන කතා කරද්දී පුතේ ඒ භූභෞතික පසුබිම කොයි විදිහටද මේ භූගෝලයත් එක්ක නැත්නම් භූ විද්‍යාවත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. ජනගහන ව්‍යාප්තිය මේ හැම දෙයක්ම පුතේ භූගෝලයේදීත් සාකච්ඡා කරනවා. ඒකට ඉතිහාසයත් බැඳිලා තියෙනවා. ඔයාලට ඒක තේරෙනවා ඇති කියලා මං හිතනවා. මිනිසුන්ගේ මේ වාර්ෂික ප්‍රකෘති ස්වභාවය නැත්නම් මිනිසුන්ගේ මේ හැම දෙයක්ම දේශගුණික සාධක දැන් වගා කරන්න ගත්තත් අපි කතා කරනවා ඉතිහාසයේදී හේන් ගොවිතැන ගැන මඩ ගොවිතැන ගොඩ ගොවිතැන ওই දේවල් ගැන නේද? එතකොට පුතේ මේ හැම දෙයක්ම දේශගුණයත් එක්ක සම්බන්ධයි. අපි කියනවා ශුෂ්ක කලාපය ගැන අපි කතා කරනවා. කලාපය කියන්නේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1000ට වඩා අඩු. එතකොට අපි ඊළඟට අර්ධ ශුෂ්ක කලාප ඔය අපි කතා කරන වියලි කලාපයට අයිති වෙන ඔය අනුරාධපුර පොළොන්නරු කියන කලාපේ වාර්ෂික වර්ෂාපතනය කොයි වගේද? එතකොට එහෙනම් පුතේ මේ හැම එකක්ම භූගෝලයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. භූගෝලයේදී මේ දේශගුණික කලාපයන්, දේශගුණික තත්වයන්, ඊළඟට මේ පරිසර තත්වයන් මේ දේවල් ගැන සාකච්ඡා කරනවා. එතකොට අපිත් ඉතිහාසයේදී මිනිසුත් එක්ක මේවා බැඳිලා තියෙන නිසා ඔන්න ඒ දේවල් ගැන කතා කරනවා. පැරණි ශිෂ්ටාචාර බිහි වුණේ මේ කියන භූගෝලීය සාධක පදනම් කරගෙන. හරි. ඊළඟට පුතේ ඉතිහාසය සහ ආගම. ඒ කියන්නේ ඉතිහාසයත් එක්ක අපි ශ්‍රී ලාංකීය ඉතිහාසය ගත්තොත් ඔන්න බුදුදහම බැඳී පවතිනවා. එතකොට ඉතිහාසයත් එක්ක අනුරාධපුර යුගයේදී දේවානම්පියතිස්ස රජ සමයේදී ඔන්න අපිට බුදුදහම ලැබුණත් එක්ක ඔන්න ඉතිහාසයයි කොහොමද බුද්ධ ධර්මයයි බැඳෙන්නේ කියලා අපි සාකච්ඡා කරනවා. ඊළඟට පොළොන්නරු යුගයේදී හින්දු ධර්මයේ බලපෑම අපිට එකතු වෙනවා. එතකොට අපි ඔන්න ඉතිහාසයත් එක්ක කතා කරනවා හින්දු ධර්මයේ චෝල දහම් නැත්නම් චෝලයන් කියන්නේ හින්දු ආගමිකයන්. එතකොට මේ චෝලයන්ගේ පැමිණීමත් එක්ක කොයි විදිහටද අපේ රටට හින්දු දහම සම්බන්ධ වෙන්නේ? ඊළඟට අපි විවිධ අර යුරෝපීයන් අපේ රටට පැමිණීමත් එක්ක කොයි විදිහටද අපේ රටත් එක්ක කිතුණු දහම ක්‍රිස්තියානි ධර්මය බැඳෙන්නේ කියලා අපි සාකච්ඡා කරනවා. ඒ වගේම පුතේ අපි ඉන්දියාවේ විවිධ ධර්මයන් පිළිබඳව සාකච්ඡා කරනවා ඉන්දියා ඉතිහාසයේදී. එහෙනම් මේ ඉතිහාසයයි ආගමයි එකට බැඳිලා පවතිනවා. විශේෂයෙන් සමහරක් ළමයි ඉතිහාසයත් එක්ක BC තෝරගන්න. ඒකත් මොකද ඉතිහාසයත් එක්ක බැඳිලා තියෙනව නේද? එතකොට සමහරක් ඔය පාලි පාඨ BC කරන ළමයා ඉතිහාසය ලියනකොට එයා දන්න පාලි පාඨ ඔය BC වල තියෙන සමහරක් කරුණු ඔන්න ඉතිහාසයත් එක්ක ගලපලා ලියනවා. ඒක තමන් තෝරගන්න සබ්ජෙක්ට් එක ගැලපෙන්න කරන්න පුළුවන්. එහෙම නැතිව තෝරගන්න අයත් ඉන්නවා. දැන් පුතාලා ඔන්න දැන් මම මේ සාකච්ඡා කරන්නේ ඉතිහාසය සහ අනිකුත් විෂයන් අතර තියෙන සම්බන්ධයෙන්. එතකොට මතක තියාගන්න ඉතිහාසයයි ආගමයි කියන්නේ හැම වෙලාවෙම එකට බද්ධ වෙලා තියෙනවා. අපි අතීත ආගම් පිළිබඳව අතීත දර්ශනයන් පිළිබඳව ඔන්න සාකච්ඡා කරනවා. විශේෂයෙන් මේ මහා වංශය පුතාලට උදාහරණයකට ගන්න පුළුවන්. මහා වංශය රචනා කරලා තියෙන්නේ මහා විහාරික භික්ෂුන් වහන්සේ නම නේද? මහා නාම හිමි. එතකොට මහා නාම හිමි පුතේ හැමතිස්සෙම මේ ඉතිහාසයයි ආගමයි එකට බද්ධ කරලා රචනා කරන්න උත්සාහ දරලා තියෙනවා. හැබැයි අසත්‍ය තොරතුරු නෙමේ ඒවා පුරා විද්‍යාත්මකව තහවුරු වෙනවා. එතකොට එහෙනම් හැම වෙලාවෙම එහෙම සඳහන් කරලා තිබුණත් පුතේ ආගම සම්බන්ධ කරලා තියෙනවා කියලා උදාහරණයකට පුතාලට කියන්න පුළුවන්. මොනතරම් බලවත් පාලකයෙකු වුණත් මේ ඉතිහාසයේ ගොඩක් බලවත් පාලකයන් ගැන මේ පොතේ මහා වංශයේ සඳහන් වෙනවා නේද?
එතකොට හැබැයි පුතේ ඒ පරිච්ඡේදයේම අවසානයේ සඳහන් කරනවා කෙතරම් බලවත් පාලකයෙක් වුවත් මිය පරලව ගියේය කියලා. එතකොට කොච්චර බලපුරුවම් කාරකම් තියෙන කොච්චර ශක්තියක් බලයක් ධනයක් තිබුණත් අවසානයේ හැමෝටම මිය පරලව යන්න සිදුවෙනවා කියලා ආගමත් ඒ ඉතිහාසයත් එක්ක සම්බන්ධ කරලා ඔන්න ඒ රජ සමය ගැන අවසන් කරලා තියෙනවා. එතකොට අපිට පැහැදිලි වෙනවා ඉතිහාසය සහ ආගම අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා. හරි. ඊළඟට පුතේ ඉතිහාසය සහ විද්‍යාව නැත්තම් තාක්ෂණය. ඔගොල්ලෝ හිතනවා ඇති දැන් විද්‍යාව කියන්නේ වෙනමම සබ්ජෙක්ට් එකක් නේද? එතකොට සයන්ස් කොහොමද ඉතිහාසයට සම්බන්ධ වෙන්නේ කියලා. දැන් පුතේ මේ අපේ අතීත විද්‍යාව හා තාක්ෂණය. ඒ කියන්නේ අපේ අතීත මානවයා, අපේ අතීත මිනිසා කොහොමද තාක්ෂණය ආරම්භ කරලා තියෙන්නේ? තාක්ෂණයේ ඉතිහාසය ඔන්න අපි විද්‍යාවේ ඉතිහාසය අපි මේ ඉතිහාසය කියන විෂයේදී ඉගෙන ගන්නවා. දැන් අපේ අතීත මුතුන් මිත්තෝ කොයි විදිහටද අති විශාල නේද නිර්මාණයන් සිදු කරලා තියෙන්නේ. ඔය අපි දන්නවා පරාක්‍රම බාහු රජතුමාගේ මහල් ගණනාවක් උස ඇති වෛජාන්ත ප්‍රාසාදය කියලා හඳුන්වන රජමාලිගාව නේද? අදටත් ඒක විශ්මයජනකයි. ඒ වගේම අටවන ලෝක පුදුමේ විදියට හඳුන්වන සීගිරිය. සීගිරිය කොයි විදිහටද අර ජල උද්‍යාන වලින්, ගිරි උද්‍යාන වලින් නේද? අලංකාර විදිහට සිත්වම් කරමින් ඒවා නිර්මාණය කරලා තියෙන්නේ. තවමත් ඒ ජල මල් ක්‍රියාත්මක වෙනවා පුතේ වර්ෂාව කාලවල වලදී ඒ ජල මල් සීගිරියේ තාමත් සක්‍රියයි. එතකොට පහළ ඉඳලා මැටි බට නල ඔස්සේ සීගිරි පර්වත මුදුනට ජලය අරගෙන ගිහිල්ලා තියෙනවා. දැන් ඕගොල්ලෝ පුරාවිද්‍යාව වගේ විෂයක් තෝරගත්තොත් ඒ කැම්පස් වලින් ඒවට ගෙනහිල්ලා මාස ගණන් පුතේ රිසර්ච් කරනවා. කැනීම් කරනවා සංරක්ෂණය කියලා තියෙනවා. ඒ ඉස්සරහදී පුතාලට ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඔන්න මේ දේවල් ගැන මේ අතීතයේ විද්‍යාව නැත්නම් තාක්ෂණය කොයි විදිහටද භාවිතා වෙලා තියෙන්නේ. විශාල ගොඩනැගිලි කොයි විදිහටද ඒවයි ගෘහ නිර්මාණ ශිල්පය කොයි විදිහටද සිදු වෙලා තියෙන්නේ කියලා සාකච්ඡා කරනවා. ඒ විතරක් නෙමෙයි පුතේ තාක්ෂණය කිව්වහම දැන් වර්තමානයේ වෙද්දී අද වෙද්දී දැන් මම මෙතන ඉඳලා උගන්වනවා පුතාලට ඔයගොල්ලෝගෙම ගෙදර ඉඳලා ඉගෙන ගන්න පුළුවන්. වෙන කොහෙටවත් යන්න ඕනේ නැහැ නේද? අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකකින්, ටැබ් එකකින්, ලැප් එකකින් අපිට ඕනම දෙයක් කරගන්න පුළුවන් තත්වයකට අද ඇවිල්ලා තියෙනවා නේද? හැබැයි එහෙම එන්න තරම් තාක්ෂණයේ දියුණු වෙන්න පුතේ අපි ඉතිහාසයේ දෙස බලනකොට මෙන්න මේ කියන මෙන්න මේ ශුද්‍ර ශිලා මෙවලමෙන් තමයි මේ තාක්ෂණය ආරම්භ වෙලා තියෙන්නේ. එතකොට ප්‍රාග් ඓතිහාසික යුගයේ නැත්තම් අපේ ආදිකාලීන මානවයාගේ මුල්ම තාක්ෂණික උපකරණය තමයි මෙන්න මේ කියන මේ ශුද්‍ර ශිලා මෙවලම් ගල් මෙවලම් කියන එක. මේකෙන් තමයි එයාට බඩගිනි වුණාම නැත්නම් එයා දඩයමක් කරගත්තට පස්සේ ඒ අමු මස් කපා ගන්න, ඉරා ගන්න නේද? ඊළඟට ඔය අස්ති කැබලි කපන්න, තැලීම් කරගන්න ඔය හැම දෙයක්ම විවිධ හැඩතල වලින් නිර්මාණය කරගත්තු ශුද්‍ර ශිලා මෙවලම් කියන තාක්ෂණය ඔස්සේ තමයි ඔන්න ගොඩ නැගිලා තියෙන්නේ. මෙතනින් ආරම්භ වෙච්ච තාක්ෂණය පුතේ එන්න අපි පූර්ව ඓතිහාසික යුගයේ වෙද්දී යකඩ භාවිතා කරා ලෝහ මගින් ඊළඟට එන්න ඓතිහාසික යුගයන් වලදී දියුණු වෙච්ච ආකාරය සහ වර්තමානයේදී හෝමෝ සාපියන් මානවයා තවදුරටත් මේ තාක්ෂණය කොයි විදිහටද දියුණු කරගෙන තියෙන්නේ කියලා අපිට පැහැදිලි වෙනවා. අපි එහෙනම් ඉතිහාසයේදී මුල ඉඳලා ප්‍රාගෛතිහාසික සමයේ ඉඳලා ඓතිහාසික යුගයන් වලදී කොයි විදිහටද අපේ මේ අතීත මුතුන් මිත්තෝ තාක්ෂණයත් එක්ක බැඳිලා තාක්ෂණය පරිසරයට අනුකූලව ජීවත් වුණේ කියලා අපි සාකච්ඡා කරනවා. එතකොට පුතේ දැන් පුතාලට පැහැදිලි ඇති මම මේ ගත්තේ ඉතිහාසයත් එක්ක විෂයන් කිහිපයක්. එතකොට අපි සිංහල සාහිත්‍ය ගත්තත් පුතාලා දන්නවා කලින් ඉගෙනගෙන තියෙනවා අපි හැම යුගයක් ගැන කතා කර පුතේ. දැන් අපි හිතන්න ඔන්න පුතාලා අනුරාධපුර යුගය ගැන කතා කරනවා. පොළොන්නරු යුගය ගැන කතා මේ හැම යුගයකදීම පුතේ අපි සාහිත්‍යමය මූලාශ්‍රයන් ගැන සිංහල සාහිත්‍ය ඒ යුගයන් වලදී රචනා වෙච්ච පොත්පත් මොනවාද? එතකොට ඒ යුගයන් වලදී හිටපු පඬිවරුන් කවුරුන්? ඔය දේවල් ගැන අපි ඉස්සරහට සාකච්ඡා කරනවා. දන්නෝ සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය කියලා අපි
කෝට්ටේ යුගය හඳුන්වනවා. මෙතනදී ලියවිච්ච සංදේශ කාව්‍යයන් මොනවාද? ලියවිච්ච පොත්පත් මොනවාද? මේ දේවල් ගැන අපි ඔක්කොම මුලින් ඉඳලා සාකච්ඡා කරනවා පුතේ. හැම යුගයකදීම. අපි මධ්‍යතන යුගයේ නැත්නම් නූතන මේ දෙවන නාගරීකරණය ගැන කතා කරද්දී දඹදෙනි, යාපහුව, කුරුණෑගල ඔය කියන රාජධානි වලත් පුතේ අපි සාහිත්‍ය ගැන සාකච්ඡා කරනවා. එහෙනම් ඉතිහාසයයි සිංහල සාහිත්‍යයයි කියන්නේ එකටම බැඳිලා තියෙන සබ්ජෙක්ට්ස් දෙකක්, විෂයන් දෙකක්. මේ වගේ අපි සාකච්ඡා කරන නැත්නම් අපිත් එක්ක මිනිසා එක්ක බැඳිලා තියෙන හැම විෂයක්ම පුතේ අපි ඉතිහාසයේදී සාකච්ඡා කරනවා. ආර්ථික විද්‍යාව මොකද මිනිසාගේ ජීවිතයත් එක්ක ජීවනෝපාය බැඳිලා තියෙනවා. එතකොට අපි අතීත ආර්ථික ක්‍රම අර්ථ ක්‍රම ගැන සාකච්ඡා කරනවා. ඊළඟට දර්ශනය, මනෝවිද්‍යාව මේ හැම දෙයක්ම පුතේ එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් ඔය A level වලට මනෝවිද්‍යාව කියලා සබ්ජෙක්ට් එකක් නැති වුණාට පුතාලට කැම්පස් ගිහිල්ලා ඉතිහාසය තෝරගත්ත ස්පෙෂල් එකක් කරන්න මනෝවිද්‍යාව තෝරගන්න පුළුවන්. ඔයගලන්ට දැන් කතා කරේ නැති වුණාට ඕනම ප්‍රශ්නයක් අහන්න හරිද? දැම්ම ඉඳලම තියෙන ප්‍රශ්න විසඳගෙන යමු. හරි. දැන් පුතේ ඔන්න ඔය විදිහට මම අද මේ දැන් මේ කොටසෙන් සාකච්ඡා කරේ ඉතිහාසයත් එක්ක සම්බන්ධතා තියෙන අනෙකුත් විෂයන්. අතීත දැන් මැත්ස් ගණිතය වුණත් අතීතයේ ගණිත මිනුත ක්‍රම කොයි විදිහටද මේ අතීතයේදී මිනුම් කිරුම් මිනුම් ක්‍රම ඕවා තිබිලා තියෙන්නේ. මේ දේවල් ගැන පුතේ අපි සාකච්ඡා කරනවා. තරාදි පඩි මේ දේවල් කැණීම් වලින් හම්බ වෙනවා. එතකොට විවිධ මිනුම් ක්‍රම මේ දේවල් ගොඩක් මේ ඉතිහාසයේදී අපි සාකච්ඡා කරනවා. එහෙනම් හැම විෂයක් එක්කම මොනවාම හරි සම්බන්ධතාවයක් ඉතිහාසයට තියෙනවා. මොකද ඒ හැම විෂයකම ඉතිහාස තොරතුරු අපි මේ ඉතිහාසය හරහා සාකච්ඡා කරනවා. ඒක නිසා තමයි J.M. Trevelyan කියන පඬිවරයා කිව්වේ ඉතිහාසය කියන්නේ එක විෂයක් නෙවෙයි සියලුම විෂයන් අන්තර්ගත ගෘහයක්, ගෙයක් වගේ කියලා. එතකොට ඉතිහාසය දන්නා පුද්ගලයා සියලු විෂයන් පිළිබඳ යම්කිසි දැනුමක්, යම්කිසි අවබෝධයක් සමාජයට ගියාට පස්සේ ඉතිහාසය පිළිබඳව මොනවා හරි අතීත තොරතුරු දන්නවා කියන්නේ ඕගොල්ලන්ට එතන ඒ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද හැම දෙයක් ගැනම තොරතුරු ඕගොල්ලෝ දන්නවා. එක විෂයකට නැත්නම් එක විෂයකට සීමා වෙලා නැහැ. හරි. ඉතිහාසය දන්නා පුද්ගලයා සියලු විෂයන් අතඹුලක්සේ දන්නා පුද්ගලයෙක් කියලා කතාවකුත් තියෙනවා. හරි. දැන් පුතේ මේ ඉතිහාසය කියන එකේදී දැන් මේ විදිහට දැන් විෂයන් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා කියලා අපි කතා කරා. ඉතිහාසඥයා තමයි අතීත තොරතුරු දත්ත හරහා මේ ඉතිහාසය යලි ප්‍රතිනිර්මාණය කරන්න කියලා කතා කරා. එතකොට මේ ඉතිහාසඥයා හිතලු නැත්නම් තමන්ගේ සිතුවිලි තමන්ගේ මනසේ ගොඩනැගෙන දේවල්ද පුතේ මේ ඉතිහාස කරුණු කියලා ගොඩනගන්නේ නැහැ නේද? එතකොට WM සේලර් කියන පඬිවරයා කියනවා පුතේ ඉතිහාසය යනු ඔබේ සිතුවිලි නොව ඔබගේ මතකයයි. කොට අපි අතීත තොරතුරු ආවර්ජනය කරලා ඒ තොරතුරු හොයාගෙන නැවත ආවර්ජනය කරමින් අර්ථ නිරූපණය කරමින් තමයි ඉතිහාසය ගොඩනගන්නේ. එතකොට අපිට එන හිතලු අපි හිතාගෙන ඉන්න දේවල් නෙවෙයි අපි ඉතිහාසය කියලා සාකච්ඡා කරන්නේ පොත්පත්වල රචනා වෙලා තියෙන්නේ. එහෙනම් ඉතිහාසය කියන්නේ හුදු ප්‍රබන්ධයක් නොවේ. ඒ කියන්නේ හිතලා නිර්මාණය කරපු තවන්ට ඕන විදිහට අර ප්‍රබන්ධ කතාවක් විදිහට ওই චිත්‍ර අපි කියන්නේ ඔය නවකතා සමහරක් ඒවා තියෙනවනේ හිතලා කතුවරයා විසින් ලියන. හැබැයි ආසය කියන්නේ ඒ වගේ සබ්ජෙක්ට් එකක් නෙමෙයි. හැම වෙලාවෙම සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන ඒ සත්‍ය මොකක් හරි සිදුවීමක තොරතුරක් ලැබෙනවා නම් පුතේ හැම වෙලාවෙම ඉතිහාස තොරතුරු එතකොට සාහිත්‍යමය මූලාශ්‍රයන් පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන් හරහා දෙකම සංසන්දනය කරමින් තමයි පුතේ ඔන්න තොරතුරු සොයා බැලීම සිදු කරලා මේ ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීම සිදු කරන්නේ. ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරනවා. එතකොට ඉතිහාසය කියන්නේ ප්‍රබන්ධයක් නෙවෙයි හිතලුවක් නෙවෙයි ඇත්තටම සිදුවෙලා තියෙන සිදුවීමක් යම් යම් තොරතුරු සාධක සාක්ෂි ඇසුරින් ගොඩනගා ගැනීමක් තමයි සිද්ධ කරන්න පුතේ. දැන් මම පුතාලට වීඩියෝ එකක් පෙන්වන්නම්. කැනීමක් අපේ රටේ කැනීමක් කරන විදිහත් මම පුතාලට පෙන්වන්නම්. දැන් මගේ ගාව තියෙන්නේ
අප වීඩියෝ එකක් ඔය කැනීමක් කරන විදිහක් ගැන මේ වීඩියෝ එක බලන්න පුතාලා පොඩ්ඩක්. කැනීමක් කරනකොට පිකර්ස් කල් ඒ වගේ දේවල් වලින් කරන්නේ ඔය උදළු පිහි ඒ වගේ ඒවා පාවිච්චි කරන්නේ නැහැ. Hundreds, people have debated the meaning and purpose of cave art. Welcome to Watch Mojo, and today we're counting down our picks for the top 20 greatest archaeological discoveries. කැනීමක් කරනකොට ගොඩක් සියුම් උපකරණ තමයි අපි ලංකාවේ කරන කැනීමක වීඩියෝ එකකුත් මම පුතාලට පස්සේ පෙන්නන්නම් ඉස්සරහට. සොරි. ඔන්න මේ අපි සාකච්ඡා කරමින් හිටියේ ඉතිහාසයේදී අපි හැම වෙලාවෙම මොනවා හරි තොරතුරක් සාධකයක් පදනම් කරගෙන දත්තයක් පදනම් කරගෙන තමයි ඉතිහාසය අලි ප්‍රතිනිර්මාණය කරන්නේ. ගොඩනැගීම සිදු කරන්නේ. එතකොට ඉතිහාසය කියන්නේ හුදු ප්‍රබන්ධයක් නෙමෙයි. වංශ කතාකරුවා හරි නැත්නම් ඉතිහාසඥයා හරි ගොඩනගපු දෙයක් නෙමෙයි. ඇත්තටම මොනවා හරි සාධකයක් තොරතුරක් ඇසුරින් ගොඩනගපු දෙයක් කියලා මතක තියාගන්න. හරි. දැන් පුතේ අපි නෝට් එකේ ටිකක් ලියමු. මොකද අපි ටිකක් සාකච්ඡා කරානේ දැන්. මම පැය එකයි විනාඩි 15ක් විතර ඔන්න එක දිගට කතා කරා. පුතාලා මට කියන්න මොනවා හරි තේරෙන්නේ නැති දෙයක්, ඔයගොල්ලන්ට මොනවා හරි අහන්න ඕන දෙයක් තියෙනවා නම් කතා කරන්න. නැත්නම් chat එකට දාන්න. මොනවා හරි තියෙනවද තේරුණාද කියලා හරි දාන්නකෝ. මයුරී කවිෂා දනිත් පුතා සිතුමිනියෝ කවිෂා නේද? හරි. දැන් ගර්ල්ස්ලා දෙන්නෙක් නේ පුතාලා කියන්න කතා කරලා මට කියන්න ඔයගොල්ලෝ කොහෙන්ද ක්ලාස් එකට කොහෙන්දලද සම්බන්ධ වුනේ කියලා. මයුරී පුතා කොහෙන්දලද ක්ලාස් එකට සම්බන්ධ වුනේ? පුතාගේ ගම ඉස්කෝලේ? පුතාව මට කැඩි කැඩි ඇහෙන්නේ ක්ලියර් ඇහෙන්නේ හරි කවිෂා පුතා කොහින්දලාද සම්බන්ධ වෙන්නේ ඉස්කෝලේ මොකද්ද හරි මම හලාවත හලාවත හරි පුතාගේ ඉස්කෝලේ මොකද්ද ඕ ලෙවල් කරේ මොන ඉස්කෝලේද ලිහිණිගිරිය හරි දැන් පුතාලට තේරුණානේ නේද මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අන්මියුට් කරලා අහන්න අපේ ගුරු නිමිසේ ඔලෙවල් ක්ලාසස් වලත් ඔයගොල්ලන්ගේම නංගිලා මල්ලිලා වීඩියෝ ඔන් කරලා ප්‍රශ්න අහනවා හරිද ඒක හින්දා ඕනම එකක් අහන්න දැන් ලොකුයිනේ ලොකු ළමයිනේ එතකොට අපි හරි මයුරි බණ්ඩාරවෙල ධර්මාශෝක හරි හරි පුතා ඔයගලන්ට තියෙන ඕනම ප්‍රශ්නයක් එක්කෝ සබ්ජෙක්ට්ස් ගැන එහෙම නැත්නම් ඔගොල්ලෝ අන්නාස් කැම්පස් එකක් කැම්පස් එකේ කරන්න ඕන විෂයක් ඒ දේවල් ගැන මොනවා හරි අහන්න තියෙනවා නම් පුතාලා අහන්න දැන් අහන්න පුළුවන් ඕනම එකක් අපි සාමාන්‍ය පෙළ වගේ O level වගේ නෙමෙයි A level වලදී ටීචර්ලත් එක්ක ඔයගලන්ට ඕනම දෙයක් කතා කරන්න පුළුවන් හරිද දැන් ලොකු ළමයිනේ හරි දැන් පුතා අනුමාත්‍රිකාව ලියාගත්තනේ ඉතිහාසය සහ අනිකුත් විෂයන් අතර තියෙන සම්බන්ධතාවය කියලා එතකොට අංක 1 කියලා දාලා ලියා ගන්න ඉතිහාසය හා දේශපාලන විද්‍යාව අතර ඇති සම්බන්ධතාවය. ඉතිහාසය හා දේශපාලන විද්‍යාව අතර ඇති සම්බන්ධතාවය. ඉතිහාසය හා දේශපාලන විද්‍යාව අතර ඇති සම්බන්ධතාවය. ඉතිහාසය හා දේශපාලන විද්‍යාව අතර ඇති සම්බන්ධතාවය මට මයුරී කවිෂා පුතාලා කියන්න පුතා
වෙන්න කැමති කවුද කියලා නැත්නම් ඔයගොල්ලන්ගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද කියලා chat එකට හරි දාන්න නැත්නම් අන්මියුට් කරලා කියන්න. දාලා වෙන්න කැමති කවුද? chat එකට දාන්න නැත්නම් කියන්න අන්මියුට් කරලා. නැත්තම් එක දිගටම කතා කර කර විෂය කරුණු උගන්වන්න ගියොත් ඔයගලන්ට බෝරින් වගේ වෙනවා. ඒක නිසා A level ක්ලාස් වලදී ඔය හෝල් ක්ලාස් වලදී පුතාලා දැකලා ඇති ගොඩක් සර්ලා මිස්ලත් එක්ක තමයි කතා කරන්න ඕනේ. මට chat එකට හරි දාන්න වෙන්න කැමති කවුද? පුතාලගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද කියලා. නිම්සර පුතා කවුරු වෙන්නද කැමති? අන්මියුට් කරලා කිය. දැන් යාළුවෝ දෙන්න කතා කරා. සංචාර කර්මාන්තය පැත්තෙන් යන්න හිතාගෙන ඉන්නේ කවිෂ. හරි. එහෙම සංචාරක ටූරිසම් පැත්තෙන් යනව නම් පුතේ ගොඩක් පේරාදෙණිය කැම්පස් එකේ තියෙනවා. ඊළඟට ඉන්ටර්නැෂනල් රිලේෂන්ෂිප් කියලා කොළඹ යුනිවර්සිටි එකේ තියෙනවා. කැලණියේ වෙනමම ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා ටූරිසම්. පුරාවිද්‍යාවත් එක්කම සම්බන්ධ වෙලා තියෙන. එතකොට හොඳයි. ඉතිහාසය ගැන දැනගෙන ඉන්න ඕනේ. සංචාරක කර්මාන්තය පැත්තෙන් ඉස්සරහට යන්න නම්. සහ කැම්පස් දානකොට එක එක ඔය සබරගමුව ඌවවෙල්ලස්ස ඒ වගේ යුනිවර්සිටිස් වලත් ටූරිසම් පැත්තෙන් තියෙනවා. හරි. ඊළඟට මයුරි ලෝ යන්න හරි ටීචින් හරි. හරි. පුතාටත් ලෝ යන්න ටීචින් යන්න දෙකටම හිස්ටරි කරලා තියෙන එක හොඳයි. එතකොට අපේ නිම්සර කවුරු වෙන්නද කැමති? නිම්සර අන්මියුට් කරලා කියන්න පුතා. දැන් A level වලදී ටීචර්ස්ලා ඔයගොල්ලෝගේ යාළුවෝ වගේ තමයි. O level වගේ නෙමෙයි. ඕනම එකක් කියන්න පුළුවන්. පුරාවිද්‍යාව පැත්තෙන් යන්න මිස් කැමති. පුරාවිද්‍යාව පැත්තෙන් යන. හරි. පුරාවිද්‍යාව පැත්තෙන් යනකොට කොළඹ යුනිවර්සිටි එකේ පුරාවිද්‍යාව නැහැ. ඊළඟට පේරාදෙණිය, ජයවර්ධනපුර, කැලණිය, යාපනය, රුහුණ ඔය යුනිවර්සිටිස් වල පුරාවිද්‍යාව තියෙනවා. පුරාවිද්‍යාව කරනකොට ඉංග්ලිෂ් මීඩියම් වලින් කරන්න පුතා දැම්ම ඉඳලා ඉංග්ලිෂුත් හදාගෙන ඉංග්ලිෂ් මීඩියම් වලින් කරන්න try කරන්න. එතකොට ඔය ටූරිසම් පුරාවිද්‍යාව දෙක සම්බන්ධ කරලා ඉස්සරහට යන්න පුළුවන්. සහ ලෙක්චරර් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම තියෙනවා. ඒක නිසා පුතාලා තුන්දෙනාම තෝරගෙන තියෙන සයිඩ්ස් හොඳයි. ඉස්සරහට යන්න තියෙන මුලින් ඉඳලා ඔය තුන්දෙනාම මොන පැත්තෙන් ගියත් ඉංග්ලිෂ් දැන් ගොඩක් අය කියනවනේ ආර්ට්ස් කරලා මොනා කරන්නද එහෙම කියලා. හැබැයි තමන්ගේ හැකියාව මත තමයි අර ඉස්සෙල්ලා තව පුතෙකුත් ඇවිල්ලා ඇහුවේ මොනවද ජොබ්ස් එහෙම කියලා. එතකොට තමන්ගේ හැකියාව මත තමයි අපි මොන ස්ට්‍රීම් එකකින්ම කොමර්ස් කරලා ගෙදර ඉන්න ළමයිනුත් ඉන්නෝ ප්‍රයිවට් ජොබ් එකකට ඇප්ලයි කරලා යන්නේවත් නැති. ගවර්න්මන්ට් ජොබ්ස් දෙනකම් බලාගෙන ඉන්න. එහෙම නෙමෙයි තමන්ගේ හැකියාව මත තමන් කරන වැඩේ දැන් කරන වැඩේ උපරිමයටම කරොත් පුතේ කවදාවත් රස්සාවක් නැතුව ගෙදර නිකන් බලාගෙන ඉන්න වෙන්නේ නැහැ. ඒ හින්දා තමන් කරන වැඩේ උපරිමයෙන්ම කරන්න අනිත් දේවල් ගැන හිතන්න යන්න එපා. කොහෙන් හරි පාත් එකක් ඔයගලන්ට හම්බ වෙනවා ඉස්සරහට යන්න. සමහරක් ළමයි සයන්ස් කරලා ගවර්න්මන්ට් ජොබ්ස් දෙනකම් බලාගෙන ඉන්න අය ඉන්නවා. එහෙම නෙමෙයි. ඊට වඩා ආර්ට්ස් කරලා සමාජීය පරිපාලන අපි ඔය තානාපති කාර්යාලවල ඒක නිසා හැම වෙලාවෙම මොන සබ්ජෙක්ට් එක කරත් කමන්නේ ඉංග්‍රීසිුත් හදාගන්න. ඉංග්‍රීසිුත් මේ එකම කරගෙන යන්න. දැන් කරන සබ්ජෙක්ට්ස් හොඳට තමන්ගේ උපරිමයෙන්ම කරන්න. එතකොට ඉස්සරහට යන්න ජොබ් එකක් තෝරගන්න බැරි වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම පුළුවන්කම තියෙනවා. හරි. තුන්දෙනාටම මම කියන්නේ ඒක. හරි. දැන් පුතේ ඔගොල්ලෝ ලියාගත්තනේ අනුමාත්‍රිකාව ඉතිහාසය හා දේශපාලන විද්‍යාව කියලා. මෙතනදී ඒ යටතේ ලියාගන්න වර්තමාන දේශපාලනය අනාගතයේ ඉතිහාසය බවට පත්වේ. වර්තමාන දේශපාලනය අනාගතයේ ඉතිහාසය බවට පත්වේ. වර්තමාන දේශපාලනය. දැන් අපි කතා කරන දේශපාලනය අනාගතයේදී ඉතිහාසය බවට පත්වේ. වර්තමානයේදී ඊළඟ ස්ටාර් මාක් එක
ලියලා ඉවර නැත්තම් කියන්න පුතේ වර්තමාන ඉතිහාසය වර්තමානයේ අප සාකච්ඡා කරන ඉතිහාසය ඊළඟ ස්ටාර් මාක් එක වර්තමානයේ අප සාකච්ඡා කරන ඉතිහාසය වර්තමානයේ අප සාකච්ඡා කරන ඉතිහාසය අතීත දේශපාලනය වේ. අතීත දේශපාලනය වේ. වර්තමානයේදී අප සාකච්ඡා කරන ඉතිහාසය අතීත දේශපාලනය වේ. ඒකටම ලියන්න අතීත රජදරුවන් අතීත රජදරුවන් එම කාල පරිච්ඡේදයේදී සිදු වූ එම කාල පරිච්ඡේදයන්හිදී සිදු වූ එම කාල පරිච්ඡේදයන්හිදී සිදු වූ දේශපාලන තොරතුරු ඉතිහාසයේදී හැදෑරේ. වරහන් ඇතුලේ එම කාල පරිච්ඡේදයන්හිදී සිදු වූ දේශපාලන තොරතුරු ඉතිහාසයේදී හැදෑරේ. ඉවරයි නම් පුතාලා රේස් හෑන්ඩ් හරි නැත්තම් ෆිට් මාක් එකක් හරි දාන්න. මට පේන්නේ නැහැ නේ ඔයගොල්ලන්ව. හරි නිම්සර ඉවරයි. වරහන් ඇතුලේ ලියා ගන්න පුතේ විවිධ ආක්‍රමණ අරගල සටන් රජුගේ ශාසනික සේවා විවිධ අරගල ආක්‍රමණ සටන් විවිධ අරගල ආක්‍රමණ සටන් විවිධ අරගල ආක්‍රමණ සටන් රජුගේ ශාසනික සේවා සමාජ සේවා වරහන වහන්. හරි. හරිද? ලියලා ඉවරද පුතා? නිම්සර ලියලා ඉවර නම් පුතා කියන්න පුතා තෝරගත්ත ඉතුරු සබ්ජෙක්ට්ස් දෙක මොකද්ද? මට මතක නැහැ. පුරාවිද්‍යාව ඉස්සරහට කරනවා නම් පුතා තෝරගත්ත කිව්වේ සබ්ජෙක්ට්ස් දෙක මොනවාද? BC Geography miss. BC Geography. හරි. ඒ දෙක මැච් වෙනවා. අර මං කිව්වේ කැම්පස් එකේ ගිහිල්ලත් අපි A levels වලට කරපු සබ්ජෙක්ට්ස් දෙකක් කරන්න ඕනේ. එතකොට පුරාවිද්‍යාව කරනවා නම් පුතා ඉතිහාසය කරලා තියෙන හින්දා ඒක අමතර වාසියක්. මොකද පුරාවිද්‍යාවට ගන්නේ කැම්පස් එකට අපි දන්නවා ෆස්ට් ඉයර් එකේදී පුතාලා හැමෝම පොදුවේ සබ්ජෙක්ට්ස් ටිකක් කරන්න තියෙන්නේ. පුරාවිද්‍යාව, ඉතිහාසය, ජියෝග්‍රැෆි කැමති විෂයන් A level වලට කරපු සබ්ජෙක්ට්ස් දෙකක් ඇතුළත්ව තෝරගන්න පුළුවන්. එතෙන්දී ඔගොල්ලෝ පුරාවිද්‍යාව කරනවා නම් ඔගොල්ලෝ ඉතිහාසය කරලා තියෙන එක අමතර වාසියක් වෙනවා. මොකද පුරාවිද්‍යා එක්සෑම් එකට ඉතිහාසය කරුණු ඇතුළත් වෙලා තියෙනවා. අපි සබ් යුනිට්ස් කියලා දැන් ස්පෙෂල් එකක් තෝරගන්නවා නම් සෙකන්ඩ් ඉයර් ඉඳන් තමයි අපි එක්ක පුරාවිද්‍යාව, එක්ක ජියෝග්‍රැෆි, එක්ක සිංහල, එක්ක සයිකොලොජි ඔහොම තෝරගන්න තියෙනවා. එතකොට සෙකන්ඩ් ඉයර් එකේදී ඔයගොල්ලන්ව ඉන්ටර්විව් කරලා අර යන ගොඩා ආර්ට්ස් කරලා බහුතර පිරිසක් යුනිවර්සිටි යනවා පුතේ. එතකොට මෙතෙන්දී ඉන්ටර්විව් කරලා ඒ ලකුණු වලිනුත් හයි මාක්ස් තියෙන අයව තමයි ස්පෙෂල් එකකට ගන්නෙ. එතකොට ඉතිහාසය කරලා තියෙන එක වාසියක් පුරාවිද්‍යාව කරනවා. ටුවරිසම් කරද්දි ටුවරිසම් පැත්තෙන් ඉස්සරහට යනකොටත් පුතේ පුරාවිද්‍යාව සබ් යුනිට් එකක් විදිහට කරලා තියෙන එක වැදගත් වෙනවා. පුරාවිද්‍යාව කරලා තියෙනවා කියන්නේ ඉතිහාසයත් වැදගත් වෙනවා කියන එක. ලැප් එකේ charge එක දාලා එන්න. හරි charge එන්න. හරි. දැන් පුතේ ඊළඟට ලියා ගන්න දෙක ඉතිහාසය හා භූගෝල විද්‍යාව අතර සබඳතාවය. ඉතිහාසය හා භූගෝල විද්‍යාව අතර ඇති සබඳතාවය. ඉතිහාසය හා භූගෝල විද්‍යාව අතර ඇති සබඳතාවය.
ඉතිහාසය හා භූගෝල විද්‍යාව අතර ඇති සම්බන්ධතාවය. එයට තේලියා ගන්න පළවෙනි ස්ටාර් මාක් එක. ඉතිහාසයේ පදනමෙහි භූගෝලය පවති. ඉතිහාසයේ පදනමෙහි භූගෝලය පවති. ඉතිහාසයේ පදනමෙහි භූගෝලය පවති. ඒක කිව්වේ පුතේ එම කියලා තින්නේ ජර්මන් ජාතික කාන්ට්. ඔයගොල්ලෝ අර නිර්වචන ලියනකොට මෙහෙම අපි නිර්වචන ලියලා ඊළඟට ඒක කවුද ලියලා තියෙන්නේ කියලා නිර්වචන මෙහෙම ලියනවා. ඒක කවුද ලියලා තියෙන්නේ කියලා අපි ලියනවනේ. එතකොට ජර්මන් ජාතික කාන්ට් තමයි කියලා තියෙන්නේ ඉතිහාසයේහි පදනම වෙන්නේ භූගෝලය කියන එක. ඉතිහාසයේ පදනමෙහි භූගෝලය පවතී. ජර්මන් ජාතික කාන්ට්. කවිෂා පුතා ගෲප් එකේ ඉන්නවද? WhatsApp ගෲප් එකේ අන්මියුට් කරලා කියන්න පුතා. දැන් ඔයගොල්ලෝ ලොකු ළමයි ඉන්නවද? එහෙනම් ප්‍රශ්නයක් නැහැ. මම මයුරිව පුතා ඇඩ් කරන්නම් කලින් සතියේ රෙකෝඩින්ග්ස් බලන්න. ඔයගොල්ලෝ LMS එක හරහා එන්න පුතා. LMS එකට තමයි ලින්ක් එක දාලා තියෙන්නේ සහ අනිකුත් රෙකෝඩින්ග්ස් ඔක්කොම පිළිවෙලට LMS එකේ තියෙනවා. හරි. ඉතිහාසයේ පදනමෙහි භූගෝලය පවතී. ජර්මන් ජාතික කාන්ට්. ඊළඟ ස්ටාර් මාක් එක ඊළඟ තරුව ඉතිහාසය යනු ගමනාරම්භ කළ භූගෝලයයි. ඉතිහාසය යනු ගමන ආරම්භ කළ භූගෝලයයි. ඉතිහාසය යනු ගමනාරම්භ කළ භූගෝලයයි. ඉතිහාසය යනු ගමනාරම්භ කළ භූගෝලයයි. ඉතිහාසය යනු ගමනාරම්භ කළ භූගෝලයයි. එහෙම කිව්වේ හේඩර්. ඉතිහාසය යනු ගමනාරම්භ කළ භූගෝලයයි හේඩර්. හයන්නයි දයන්නයි අල්රයන්නයි හේඩර්. පිළිවෙල නම් මට කියන්න. ඉතිහාසය යනු ගමනාරම්භ කළ භූගෝලයයි හේඩර්. ඊළඟට ලියාගන්න පුතේ ඊළඟ ස්ටාර් මාක් එක මිනිසාගේ වාර්ගික ප්‍රකෘති ස්වභාවය. මිනිසාගේ වාර්ගික ප්‍රකෘති ස්වභාවය. මිනිසාගේ වාර්ගික ප්‍රකෘති ස්වභාවය. මිනිසාගේ වාර්ගික ප්‍රකෘති ස්වභාවය කෙරෙහි දේශගුණය. මිනිසාගේ වාර්ගික ප්‍රකෘති ස්වභාවය කෙරෙහි දේශගුණය තීරණාත්මක සාධකයකි. තීරණාත්මක සාධකයකි. තීරණාත්මක සාධකයකි. මිනිසාගේ වාර්ගික ප්‍රකෘති ස්වභාවය කෙරෙහි දේශගුණය තීරණාත්මක සාධකයකි. ඒක ලියලා ඉවරයි නම් ඊළඟ ස්ටාර් මාක් එක පැරණි ශිෂ්ටාචාර බිහි වූයේ
ඔයගලන්ට ලියාගන්න බැරි වුණා නම් මට කියන්න chat එකට හරි දාන්න. පැරණි ශිෂ්ටාචාර බිහි වූයේ පැරණි ශිෂ්ටාචාර බිහි වූයේ භූගෝලීය සාධක පදනම් කොටගෙනය. භූගෝලීය සාධක පදනම් කොටගෙනය. පැරණි ශිෂ්ටාචාර බිහි වූයේ භූගෝලීය සාධක පදනම් කොටගෙනය. පැරණි ශිෂ්ටාචාර බිහි වූයේ භූගෝලීය සාධක පදනම් කොටගෙනය. පැරණි ශිෂ්ටාචාර බිහි වූයේ භූගෝලීය සාධක පදනම් කොටගෙනය. මේ දේවල් අපි සාකච්ඡා කරා. එකයි කෙටියෙන් දුන්නේ. මොකද මේවා රචනා ප්‍රශ්න වලට එනවා හරි අඩුයි. මොකද මේවට වඩා ලියන්න පුළුවන් ප්‍රශ්න පුතාලට තෝරගන්න පුළුවන් සෙකන්ඩ් පේපර් එකේ රචනා ප්‍රශ්න වලට එන ඒවා. මේක නිකන් අර ඉතිහාසය කියන්නේ මොකක්ද කියලා අපි මොන හරි දෙයක් ඉගෙන ගනිද්දි මූලාරම්භයක් ගන්නවනේ. ඒකට තමයි මේ පාඩම තියෙන්නේ. එතකොට කෙටි ප්‍රශ්න වලට MCQ වලට වගේ එන්න පුළුවන් මේ වගේ ඒවා. හරි. මයිරි මොකද්ද පුතාගේ ප්‍රශ්නේ බලමු. සයිකොලොජි පැත්තෙන් යනවනම් තෝරගන්න හොඳ සබ්ජෙක්ට්ස් මොනවාද? එතකොට පුතේ මෙහෙමයි කැම්පස් එක ඇතුළට ගියාට පස්සේ ඔයාට ෆස්ට් ඉයර් එකේදී කොහොමත් අපිට පොදු සබ්ජෙක්ට්ස් ටිකක් කරන්න වෙනවා. අපි කෙලින්ම ස්පෙෂල් එකක් දැන් ලෝ යනවනම් කෙලින්ම ලෝ ෆැකල්ටි එකට ගිහිල්ලා ඒකේ සබ්ජෙක්ට්ස් කරගෙන යන්න පුළුවන්. එහෙම නැතුව අපි ටීචින් යන්න බලාගෙන හරි නැත්නම් සයිකොලොජිස්ට් කෙනෙක් වෙන්න එහෙම බලාපොරොත්තු වෙන යනවා නම් සාමාන්‍යයෙන් ඔය ලොජික් සබ්ජෙක්ට් එක ගොඩක් එහෙම නොකර කියලා කරන්න බැරි වෙන්නේ. සමහරක් අය ලොජික් වල ඔය කුලක සම්භාවිතාව ඒ වගේ පොඩි පොඩි මැත්ස්ම නෙවෙයි පොඩි පොඩි කොටස් ටිකක් තියෙන ඔය විද්‍යාත්මක ක්‍රමය එහෙම කියලා. එතකොට ගොඩක් අය එක්ක ලොජික් තෝරගන්නවා. එහෙම නෑ. එහෙම තෝරගත්තේ නෑ කියලා කැම්පස් එකේ ගිහිල්ලා මේ සයිකොලොජි කරන්න බැරි වෙන්නේ නෑ. කරන්න පුළුවන්. අපිට කැම්පස් එකට යන්න තමයි මෙතෙන්දී ඕනේ. එතකොට ඉතිහාසය, ලොජික්, එතකොට ඔය ඉකෝන් වගේ සබ්ජෙක්ට් සමහරක් ළමයි කරනවා. එහෙම නැත්නම් ඉතිහාසය, ලොජික්, සිංහල එහෙම ප්‍රශ්නයක් නෑ. ඉතිහාසය, ලොජික්, පොලිටිකල් එහෙම කරනවා. A level වලදී සබ්ජෙක්ට් එක වැදගත් වෙන්නේ නැහැ. කැම්පස් එක ඇතුලේ ගිහිල්ලා සයිකොලොජි කරන්න. එක කැම්පස් එකට ගියාට පස්සේ ඒක අලුත්ම විෂයක් විදිහට තමයි පටන් ගන්න. හැබැයි අර මං කිව්වේ ලොජික් වල සමහර කෑලි ඔය සයිකොලොජි සබ්ජෙක්ට් එක ඇතුලේ තියෙනවා. එතකොට කැම්පස් එකේ යුනිවර්සිටි එකේ සයිකොලොජි කරන අය ඔය A level ලොජික් ටීචර්ස්ලා විදිහට යන්නෙත් ඒගොල්ලෝ තමයි. හරි නේද? මයිරිගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුණාද පුතා? අනිත් අයට මොනවා හරි වගේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මොකද ඔයගොල්ලෝ දැන් තෝරගන්න සබ්ජෙක්ට් එක තමයි තව අවුරුදු දෙකක් ඉස්සරහට කරගෙන යන්න ඕනේ. හින්දා හරියට හිතලා බලලා දන්න හැමෝගෙම අහලා හැමෝගෙම කියන්නේ එතකොට සබ්ජෙක්ට් එක ගැන දන්න ඒකෝ කැම්පස් අයියලා කළත් දන්නවා කැම්පස් ගිහිල්ලා තියෙන එහෙම කාගෙන් හරි ඉස්කෝලේ ටීචර්ස්ලාගෙන් අලුත් දේවල් අප්ඩේට් වෙන අයගෙන් අහලා බලන්න. හරි. කවිෂට නිම්සරට මොන හරි ප්‍රශ්න තියෙනවද? තියෙනවනම් අහන්න. මොකද A level ටීචර්ස්ලා කියන්නේ ඔයගලගේ යාළුවෝ වගේ. ඔයගලන්ට ඕනම දෙයක් කතා කරන්න පුළුවන්. හරි. ප්‍රශ්න නෑ වගේ. අපි යමු එහෙනම් ඊළඟ කොටසට. ඊළඟ එක ඉතිහාසය හා ආගම අතර ඇති සබඳතාවය අනුමාතෘකාව. ඉතිහාසය හා ආගම අතර ඇති සබඳතාවය. ඕගොල්ලොන්ගේ කැපවීම මත තමයි ඔක්කොම තීරණය වෙන්නේ. ඒක නිසා තෝරගන්න සබ්ජෙක්ට් එක උපරිමයෙන්ම කරොත් බය වෙන්න දෙයක් නැහැ. ගන්න තෝරගන්න සබ්ජෙක්ට් එකේ දැන් ඒකක් නම් ඒකේ උඩින්ම ලකුණු 85ක් 90ක් කිට්ටු වෙන්න ගත්තාම
බය වෙන්න දෙයක් නෑ. එහෙම නැත්නම් ඒකෙත් පහළට වෙන්න ඔය 75ක් 76ක් වගේ ගත්තොත් තමයි අර Z එකේ එහා මෙහා වීම බලපාන්නේ. ඔය ඔයගොල්ලෝ තෝරගන්න හැම විෂයෙන්ම ඉහළ ලකුණු ගත්තොත් හැම එකටම එකම බරක් දීලා කරගෙන ගියොත් පුතේ ඔයගලන්ට බය වෙන්න දෙයක් නෑ. මුලින් ඉඳලා වැඩ ටික කරගෙන යන්න. එතකොට අමතරව මහන්සි වෙන්න කියලා දෙයක් ඇත්තේ නෑ මේ ආර්ට්ස් සබ්ජෙක්ට්ස් වල. මුලින් ඉඳලා වැඩ ටික කරගෙන යන්න. හරි. ආගම ඉතිහාසය හා ආගම අතර ඇති සම්බන්ධතාවය. ඉතිහාසය හා ඒ යටතේ ලියන්න. ඉතිහාසය හා බුද්ධ ධර්මය, හින්දු ධර්මය, ඉතිහාසය හා බුද්ධ ධර්මය, හින්දු ධර්මය, කතෝලික ධර්මය, ඉස්ලාම් ධර්මය. අපි ඉන්දිය ඉතිහාසයේදී කතා කරනවා පුතේ ඔය ඉන්දියාවට ආපු ඉස්ලාම් ආක්‍රමණ, අධිරාජ්‍ය, ඒ දේවල් ගැන ලංකාවට කොහොමද ඒවා බලපෑවේ? ඒ දේවල්. ඉතිහාසය හා බුද්ධ ධර්මය, හින්දු ධර්මය, කතෝලික ධර්මය, ඉස්ලාම් ධර්මය බැඳී පවතින ආකාරය. බැඳී පවතින ආකාරය මෙහිදී සාකච්ඡා කෙරේ. මෙහිදී සාකච්ඡා කෙරේ. අනිත් එක ඔයගොල්ලෝ අකුරු ලියනකොට අර O level වල වගේ අර අකුරු ලස්සනට බෝල කරලා එහෙම දැන් අපේ A level paper එක ගත්තාම පුතේ අපිට ලැබෙන සීමිත කාලය ඇතුළත අපි දන්න ප්‍රශ්නයට අදාළ ඔක්කොම ටික අපි ලියන්න ඕනේ. ඒක නිසා ඔයගලන්ට ඉස්සරහට යනකොට තේරෙයි අකුරු වල ලස්සන නෙවෙයි පැහැදිලිභාවය තමයි ආර්ට්ස් කරන ළමයෙක්ගේ වැදගත් වෙන්නේ. අකුරු ලස්සනට ලියනවා කියන එකටත් වඩා අකුරු වේගයෙන් පැහැදිලිව අකුරු වල කැත ලස්සන නෙවෙයි බලන්නේ පේපර් එක බලන උත්තර පත්‍රය බලන පේපර් මාර්කින් කරන ටීචර්ට පුතාලගේ අකුරු කියවන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒක තමයි මම ඉස්සරහට ඒකේ ටිප්ස් ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද වේගින් ලියාගෙන යනකොට අපි අකුරු ලියන්න ඕන විදිය සහ අපි හයිලයිට් කරලා පෙන්වන්න ඕනේ ඒවා අපිට හයිලයිටර්ස් ගෙනියන්න බෑනේ. කොහොමද පෙන්වන්නේ? මේ දේවල් ගැන අපි රචනා ප්‍රශ්න ලියනකොට සාකච්ඡා කරමු. ඔයගලන්ට තියෙන ඕනම ප්‍රශ්නයක් අහන්න. දැන් ලිව්වා ඉතිහාසය හා ආගම ගැන කතා කරද්දී ඉතිහාසය සමග බුද්ධ ධර්මය, හින්දු ධර්මය, කතෝලික ධර්මය, ඉස්ලාම් ධර්මය බැඳී පවතින ආකාරය පිළිබඳව සාකච්ඡා කෙරෙන උදාහරණ මහාවංශයේ සෑම පරිච්ඡේදයක් අවසානයේම නැත්නම් මහාවංශයේ සෑම රජ කෙනෙකු පිළිබඳව විචාරා අවසානයේදී මහාවංශයේ සෑම රජ කෙනෙකු පිළිබඳ විචාරා අවසානයේදී කෙතරම් බලවත් පාලකයෙකු වුවත් මිය පරලව ගියේය ලෙස සඳහන් වේ. හරි. ඊළඟ අනුමාත්‍රිකාව පුතේ මේකෙන් ඉවරයි. ඊටු ටික මම ඔයගලන්ට විස්තර කරන්න ඔයගලන්ට ලියන්න නැහැ. ඉතිහාසය හා විද්‍යාව තාක්ෂණය අතර ඇති සබඳතාව. ඊළඟ අනුමාත්‍රිකාව ඉතිහාස මයුරි පුතාව ලෙෆ්ට් උනානේ මේ අපි මේ ඊළඟ අනුමාත්‍රිකාව ලියන්නේ. ඒක ලියා ගන්න. ඉතිහාසය හා පුතා ලියවුණ අතරේ අපි කිව්වේ ඉතිහාසය හා විද්‍යාව තාක්ෂණය අතර ඇති සබඳතාව.
ඉතිහාසය විද්‍යාව තාක්ෂණය අතර ඇති සබඳතාව. ඉතිහාසය විද්‍යාව තාක්ෂණය අතර ඇති සබඳතාව. ඉතිහාසය විද්‍යාව තාක්ෂණය අතර ඇති සබඳතාව. ඒ යටතේ ලියන්න පුතේ. අතීත මිනිසුන්ගේ තාක්ෂණය අතීත මිනිසුන්ගේ තාක්ෂණය අතීත මිනිසුන්ගේ තාක්ෂණය අතීත මිනිසුන්ගේ තාක්ෂණය විද්‍යාත්මක සොයා ගැනීම විද්‍යාත්මක සොයා ගැනීම ගෘහ නිර්මාණ ශිල්පයන් අතීත මිනිසුන්ගේ තාක්ෂණය විද්‍යාත්මක සොයා ගැනීම ගෘහ නිර්මාණ ශිල්පය මේ යටතේ සාකච්ඡා කෙරේ. මේ යටතේ සාකච්ඡා කෙරේ. එහි මූලාරම්භය ක්ෂුද්‍ර ශිලා මෙවලමකින් ආරම්භ වී ඇත. එහි මූලාරම්භය ක්ෂුද්‍ර ශිලා මෙවලමක් ගල් මෙවලමක් කියන එක. ක්ෂුද්‍ර ශිලා මෙවලමකින් ආරම්භ වී ඇත. ක්ෂුද්‍ර ශිලා මෙවලමකින් ආරම්භ වී ඇත. ඊළඟට පාට පෑනකින් තරුවක් දාලා ලියා ගන්න පුතේ. ඉතිහාසය සමග ආර්ථික විද්‍යාව දර්ශනය කියන්නේ ඔය මනෝවිද්‍යාව ඒ පැත්ත. ඉතිහාසය සමග ආර්ථික විද්‍යාව දර්ශනය සිංහල සාහිත්‍ය අතීත ගණිත මිනිත ක්‍රම සෞන්දර්යාත්මක විෂයන් ඒ කියන්නේ චිත්‍ර මූර්ති කැටයම් ඒ වගේ දේවල් නාට්‍ය හා රංග කලාව නැටුම් සෞන්දර්යාත්මක විෂයන් ආදී මිනිසා සමග බැඳී ඇති සියලු විෂයන් බද්ධ වී තිබේ. එතකොට දැන් මේ ඔයගොල්ලෝ A level වලට ඉගෙන ගන්නවට වඩා විෂයන් ගොඩක් පුතේ කැම්පස් එකේ තියෙනවා. ඇන්ත්‍රොපොලොජි කියලා තියෙනවා. මානව විද්‍යාව. මෙතනදී මේ මානවයාගේ නැත්තම් ඒක පොඩක් සයන්ස් පැත්තට බරයි. ඔයගොල්ලෝ ආර්ට්ස් කරා කියලා නෙමෙයි කැම්පස් එකේ ඇතුළට ගියාට පස්සේ ඔයගොල්ලන්ගේ ඩිග්‍රී එක ආර්ට්ස් ඩිග්‍රිය ගන්න කැමති අයට එහෙම කරන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයගොල්ලන්ට ඕන පැතිවලට ඒක සයන්ස් ඩිග්‍රියක් ගත්ත අය ඉන්නවා. ආර්ට්ස් A level වලට කරලා කැම්පස් එකෙන් එළියට එනකොට සයන්ස් ඩිග්‍රී එකක් තියෙන්නේ. එතකොට දැන් කරන වැඩේ මම හැමතිස්සෙම කියන්නේ එකයි හරියට කරන්න. එතනින් පස්සේ ඔයගොල්ලන්ගේ ජීවිතයේ ඔයගොල්ලෝ කැම්පස් එකේදී තෝරගන්න විෂය සහ යන මාර්ගය අනුව තමයි ඔයගොල්ලන්ගේ ජීවිතය තීරණය වෙන්නේ. දැන් මේ A level වලින් නෙමෙයි. දැන් කරන වැඩේ හරියට කරන්න. එහෙම නැත්නම් කැම්පස් යන්න ඕනේ නැහැ කියලා හිතාගෙන කවුරුත් A level කරන්නේ නැහැනේ නේද? විද්‍යාපීඨ යන්න කැමති අය එහෙම කරන්න. ඒ වුණාට හැමෝගෙම බලාපොරොත්තුව කැම්පස් එකට යන එකනේ නේද? හරි. ඊළඟට ලියන්න ඉතිහාසය යනු තරුවක් දාලා ලියන්න. ඉතිහාසය යනු ප්‍රබන්ධයක් නොව. ඉතිහාසය යනු ප්‍රබන්ධයක් නොව. ඉතිහාසය යනු
ප්‍රබන්ධයක් නොව. يعني අපි ගොතපු දෙයක් නෙමෙයි කියන එක. ඉතිහාසයේ අනුව ප්‍රබන්ධයක් නොව සමාවක් දාලා එය සත්‍ය වශයෙන්ම සිදු වූ දෙයකි. එය සත්‍ය වශයෙන්ම සිදු වූ දෙයක්. එය සත්‍ය වශයෙන්ම සිදු වූ දෙයකි. එය සත්‍ය වශයෙන්ම සිදු වූ දෙයකි. එය සත්‍ය වශයෙන්ම සිදු වූ දෙයකි. උදාහරණ කියලා දාලා පට පැනකින් ලියා ගන්න. අපි නිර්වචනයක් ලියන්න යන්නේ. ඉතිහාසය යනු ඔබේ සිතුවිලි නොව. ඉතිහාසය යනු ඔබේ සිතුවිලි නොව. ඉතිහාසය යනු ඔබේ සිතුවිලි නොව ඔබගේ මතකයයි. ඔබගේ මතකයයි. ඉතිහාසය යනු ඔබේ සිතුවිලි නොව ඔබගේ මතකයයි. එහෙම කියන්නේ පුතේ W.M. සෙලර්. මම මෙතනින් ලියන්නම්. W.M. සෙලර්. ඉතිහාසය යනු සිතුවිලි නොව ඔබේ මතකයයි කියලා කියන්නේ W.M. සෙලර්. W.M. සෙලර්. මේ පාඩමේ මේ නිර්වචන ටිකක් ඔයගොල්ලන්ට කෑලි තනින් වගේ තේරෙන්නේ අපි ඉතිහාසයේ හැඳින්වීම කියන කොටසේ ඉන්න නිසා. ඉතිරි පාඩම් ඔක්කොම ඔය අපි අවකාශය ගැන ඉගෙන ගන්නවා. ඒක හැරෙන්න මූලාශ්‍ර පාඩමෙන් පස්සේ අපි විවිධ යුග ගැන කතා කරනවානේ පුතේ. එතකොට මේ එක රාජ්‍ය යුගයකින් යුගයකට මේක හරි ලස්සනට ඔයගලන්ට කතාවක් විදිහට මතක තියාගන්න ඉන්න පුළුවන් විදිහට ගොඩ නැගෙනවා මේ විෂය ආසාවෙන් මුලින් ඉඳලා පාඩම් කරගෙන යන්න. W.M. සෙලර්. හරි. දැන් පුතේ ලියලා ඉවරද? මට රේස් හෑන්ඩ් හරි ෆිට් මාක් එකක් හරි chat එකට ෆිට් මාක් එකක් ගන්න. නැත්නම් අන්මියුට් කරලා හරි කියන්න ලියලා ඉවරද කියන්න. මට ඔයගලන්ව පේන්නේ නැහැ ලියලා ඉවරද? හරි. මිම්සර හරි කිව්වා. කවිෂා මයුරී පුතාලා ලියලා ඉවරද? අයි කියන්න ඕනේද? මගේ ඇරිච්ච තැන් තියෙනවද? හරි. මයුරී හරි කියලා තියෙනවා. කවිෂා කවිෂට නින්ද ගිහිල්ලාද? හරි. අපි පුතාලා දැන් තව පොඩි වෙලාවක් තියෙන්නේ 8:51යි. මේ පාඩමේ මුල ටික නිසා පුතේ අපි හිමින් හරි කවිෂත් හරි කියලා දාලා තියෙනවා. අපි හිමින් කරගෙන යන්නේ. මොකද තව ළමයි පිරිසක් ගොඩක් ආර්ට්ස් සබ්ජෙක්ට් එක තෝරගන්න ළමයි සමහරක් අය ඉන්නවා. දැන් පුතාලා නම් දැම්මම තමන් කැමති පැත්තෙන් ඔන්න තෝරගෙන තියෙනවා. සමහරක් අය රිසල්ට්ස් ආවට පස්සේ තෝරගන්න බලාගෙන ඉන්න අය ඉන්නවා. දැන් ටිප් යනවා නිදහසේ ඉන්නවා එහෙම කියලා නේද? කොහොම හරි අපි හිමින් පළවෙනි පාඩමේ කොටස් ටික ඉවර කරගෙන පොඩ තේරුම් අරගෙන යමු. ඊට පස්සේ අපි දිගට ස්පීඩ් එකේ කරගෙන යමු. හරි. දැන් පුතේ ඔන්න අද අපි මුලින්ම අපි කලින් සතිවල කතා කරපු ඉතිහාසය කියන්නේ මොකක්ද කියන එක ටිකක් ඇඩ්වාන්ස් විදිහට වචනාර්ථයෙන් ඉති අස් සංදි වෙලා තමයි ඉතිහාසය ගොඩ නැගිලා තියෙන්නේ. ඒකේ තේරුම මෙය මෙසේ සිදුවේ කියන එක. එතනින් පටන් අරගෙන පෙර අපර දෙදිග එතකොට ඉන්දියානු සහ මේ පෙරදිග ප්‍රදේශවල ඒ වගේම අපරදිග යුරෝපාකරයේ කොයි විදිහටද මේ ඉතිහාසය නිර්වචනය කරලා තියෙන්නේ කියලා අපි සාකච්ඡා කරා. සහ ඊළඟට ඉතිහාසයේ අර්ථ නිරූපණය කරා. ග්‍රීසියෙන් ආරම්භ වෙලා හිස්ටෝරියා කියන ග්‍රීක වචනයෙන් තමයි හිස්ටරි කියන ඉංග්‍රීසි වචනයෙන් බිඳිලා ඇවිල්ලා තියෙන්නේ නේද? හිස්ටෝරියා කියන්නේ විමර්ශනය කිරීම කියන එක. ඔය දේවල් ගැන අපි සාකච්ඡා කරලා ඊළඟට ඉතිහාසයේ අතීතය අතර තියෙන සම්බන්ධතාවය ගැන සාකච්ඡා කරා. ඊළඟට අපි ඉතිහාසයත් එක්ක බැඳිලා තියෙන තවත් විෂයන් මොනවාද කියලා ඔන්න සාකච්ඡා කරා පුතේ. එතෙන්දී ඔයගොල්ලෝ හැමතිස්සෙම මතක තියාගන්න ඉතිහාසඥයා එහෙම නැත්නම් වංශ කතාකරු ඉතිහාසයේ වෙලා තියෙන හැම දෙයක්ම මේ අතීතයේ කියන අතීතයේදී
සිද්ධ වෙලා තියෙන හැම දෙයක්ම අපි ඉතිහාසයේදී හදාරන්නේ නැහැ. වැදගත් සිද්ධීන් සමුදායන් මේ ඓතිහාසික තත්ත්ව සිද්ධීන් යටතේ අපි සාකච්ඡා කරන්නේ. එතකොට පුතේ මොකක් හරි වැදගත් ඓතිහාසික සිද්ධියක් මූලාශ්‍රයක් මොනා හරි දත්තයක් මූලාශ්‍ර කියලා කියන්නේ එක්කෝ කාසියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සෙල්ලිපියක්, එක්කෝ සාහිත්‍යමය ග්‍රන්ථයක් වෙන්න පුළුවන්. මෙන්න මේ මූලාශ්‍රයක් පදනම් කරගෙන මේ ඓතිහාසික සිද්ධියේ තොරතුරු ඔන්න ඉතිහාසඥ ගවේෂණය කරනවා. අපි ඒක මෙහෙම ලියමුකෝ මෙතනින්. ඔන්න ඓතිහාසික සිද්ධියක් තියෙනවා පුතේ. මොකක් හරි සිද්ධියක්. ඓතිහාසික සිදුවීමක්. ඓතිහාසික සිදුවීමක්. එතකොට මේ ඓතිහාසික සිදුවීම ගැන තොරතුරු අපි දන්නේ නැහැ. මොකද මමත් ඒ කාලේ නැහැ, පුතාලත් ඒ කාලේ නැහැ. එතකොට මේ ඓතිහාසික සිදුවීම ගැන අපිට තොරතුරු හොයා ගන්න නම් අපි මොකද කරන්න ඕනේ? තියෙනවද බලන්න ඕනේ මූලාශ්‍රය. ඒ කියන්නේ ඒක පිළිබඳව හෝඩුවාවන් තොරතුරු හොයාගන්න පුළුවන් මොනා හරි දෙයක්. අපි ඔය කැනීම් කරලා ගවේෂණය කළා හොයාගන්න මෙන්න මේ මූලාශ්‍රය තමයි පුතේ. ඊළඟට මෙන්න මේ මූලාශ්‍රය හරහා පුතේ මොනවද ලබා ගන්නේ? තොරතුරු. තොරතුරු ලබා ගන්නෝ නේද? තොරතුරු. ඔන්න තොරතුරු විස්තර ලබා ගන්නවා. තොරතුරු. එතකොට මේ තොරතුරු වලින් පුතේ අපිට ගොඩාක් කරුණු. දැන් අපි හිතමු ඔන්න අපිට සෙල්ලිපියක් හම්බුණා කියලා හිතන්න. එතකොට මොකක් හරි රජ කාලයක සිදුවීමක්. අපි කියමු හෝපිටිගම්මුව ශිලාලේඛනය. ඉස්සරහට ඔයගලන්ට ඉගෙන ගන්න තියෙනවා. නැත්නම් අපි බදුළු ශිලාලේඛනය කියලා කියන්නේ. එතකොට මේ හතරවන උජය රජුගේ කාලේ සිදුවෙච්ච ඔය අපි කියනවා වෙළඳපොළ ගැටලුවක් පිළිබඳව නේද? ඒකේ අන්තර්ගත වෙනවා පුතේ. එතකොට මෙන්න මේ හොප්පිටිගම්මුව ශිලාලේඛනයේ පුතේ ඔන්න ඒක තමයි මේ මූලාශ්‍රය විදිහට අපි සාකච්ඡා කරන්නේ. එතකොට අන්න ඒ ශිලාලේඛනයේ ඇතුලේ පුතේ තොරතුරු ගොඩාක් අන්තර්ගත වෙනවා. විස්තර ගොඩාක් තියෙනවා. ඔයගලන්ට ඔය සෙල්ලිපි පිටපත් කිරීම කියලත් එලෙවල් වලට නැති වුණාට කැම්පස් එකේදී ඔය සෙල්ලිපි කියවන්න ඒ සබ්ජෙක්ට් එක තෝරගත්තොත් ඒවත් තියෙනවා පුතාට. එතකොට ඔන්න සෙල්ලිපිය කියන මෙන්න මේ මූලාශ්‍රය යටතේ අපි කතා කරන සෙල්ලිපිය ඔන්න තොරතුරු ගොඩාක් විස්තර ගොඩක් තියෙනවා. එතකොට මෙන්න මේ තොරතුරු වලින් පුතේ ඉතිහාසඥයා Tamanට වැදගත් දත්ත ටික ලබා ගන්නවා. ඊට මොනවද ඕනේ? ඒ වෙළඳපොලේ තිබිච්ච වෙළඳපොළ තිබිච්ච අකටයුතුකම් පිළිබඳව විස්තර හොයනවා කියමු රිසර්ච් එකක් කරනවා කියලා. ඔන්න අර මූලාශ්‍රයේ තියෙන තොරතුරු ඇසුරින් ඔන්න දත්ත ටික ලබා ගන්න පුතේ. ඊළඟට මොකද කරන්නේ? මෙන්න මේ දත්ත හරහා අතීතය ප්‍රතිනිර්මාණය කරනවා. ඔන්න අතීතය ප්‍රතිනිර්මාණය කරනවා. එතකොට අන්න ඒ ශිලාලේඛනේ හොපිටිගම්මුව ශිලාලේඛනයේ තියෙනවා පුතේ ඒ කාලේදී ඒ වෙළඳපොලේදී අකටයුතුකම් අනවශ්‍ය විදිහට බදු ලබාගෙන තියෙනවා. ඒ කියන්නේ ඒ වෙළඳපොළ හරහා වෙන තැනකට ගියා ඒ වෙළෙන්දන්ගෙන් බදු ලබාගෙන තියෙනවා. එතකොට අර බුලත් හුරළු වගේ ආහාරයට ගන්න දේවල් ඔහේ බිම දාගෙන විකුණලා තියෙනවා. එතකොට අන්න ඒ වගේ අකටයුතුකම් ඊළඟට මගට ගිහිල්ලා බඩු අරගෙන තියෙනවා වෙළඳපොළට එනකන් ඉඳලා නැතුව අඩු ගානට එහෙම අරගෙන තියෙනවා. ඒ දේවල් වළක්වන්න රජුරුවන්ට මිනිස්සු ගිහිල්ලා තමන්ගේ මේ වගේ අකටයුතුකම් අනවශ්‍ය බදු මේ ලබා ගැනීම අය බදු අය කිරීම මේ වගේ දේවල් වෙනවා කියලා හොපිටිගම්මුව ශිලාලේඛනයේ සඳහන් වෙලා තියෙනවා. ඒ උදෙසා ඒවා වළක්වන්න කරපු නියෝගයන් අනපනත් රජු පනවලා තියෙන දේවල් තමයි හොපිටිගම්මුව ශිලාලේඛනයේ තියෙන්නේ. මම උදාහරණයකට ගත්තේ ඔන්න මේ ඒ කියන වෙළඳපොලේ ඓතිහාසික සිදුවීම හොපිටිගම්මුව ශිලාලේඛනයේ ඔන්න මූලාශ්‍රයක් වුණා පුතේ. එතකොට ඒකේ ගොඩාක් තොරතුරු අන්තර්ගත වෙනවා. ඒ තොරතුරු වලින් අවශ්‍ය කරන දත්ත ටික ලබාගෙන ඔන්න අතීතයේ ඒ වෙළඳපොලේ තත්වය දැන් මම ඕගලන්ට කියද්දි ප්‍රතිනිර්මාණය වුණා. ඕගලන්ට දැන් මම කියනකොට චිත්‍ර රූප මැවෙන්න ඕනේ. මගට ගිහිල්ලා ඔන්න බඩු ගන්නවා. ඊළඟට වෙළඳපොළ හරහා යන්න ගියත් බදු අය කරනවා. අනවශ්‍ය විදිහට බදු ගන්නවා. එතකොට බුලත් හුරළු බිම දාගෙන ඔහේ විකුණනවා. ඒ වගේ දේවල් සිදු වෙලා තියෙනවා කියලා රජුට මිනිස්සු පැමිණිලි කරලා තියෙනවා. මහියංගන ස්තූපය රජු වැඳ පුදා ගන්න ආපු වෙලාවේ තමයි ඒ විදිහට රජුට පැමිණිලි කරලා තියෙන්නේ පුතේ. දැන් ඔන්න අතීතයේ ප්‍රතිනිර්මාණය කරානේ.
ඊළඟට ඉතිහාසඥයා අතීතය ප්‍රතිනිර්මාණය කරලා මෙතන ලියන්නම් අර්ථ නිරූපණය කරලා තියෙනවා. ඒ කියන්නේ අර්ථකථන ලබා දීම. අර්ථකථන දැන් මෙන්න මේ කාලේ රජුරුව මෙන්න මේ කියන හේතුව නිසා මෙන්න මේ බදු පැනවීම නැත්නම් මේ දේවල් කරන්න එපා කියලා සඳහන් කරලා තියෙනවා. අන්න ඒකට තමයි පුතේ අපි අර්ථකථනය කරනවා කියන්නේ. අර්ථකථනය. ඉතිහාස සිදුවීම් හරහා ඉතිහාසඥයා තමයි අර්ථකථනය කරන්නේ. වංශ කතාකරු හෝ ඉතිහාසඥයා අර්ථකථනය කරනවා. ඒ ඉතිහාස සිද්ධිය අලලා තමයි මේ විදිහට අර්ථකථනය විස්තර කිරීම සිදු කරන්නේ. ඊළඟට පුතේ අන්නේ අර්ථකථනය හරහා ඒ කියන්නේ ඇතමෙක් තව මතයක් ඉදිරිපත් කරන්න පුළුවන්. තව එක්කෙනෙක් තව මතයක්. එතකොට මේ ශිලාලේඛනයේ තියෙන තොරතුරු පුතේ ඔන්න මහා වංශය වගේ සාහිත්‍යමය මූලාශ්‍රවලක් තියෙනවා නම් මේ අර්ථකථනය සංසන්දනය කරමින් මේ දේවල් සත්‍යද අසත්‍යද කියලා බලමින් පුතේ ඊළඟට ඔන්න ඓතිහාසික සත්‍ය ගොඩනගා ගැනීම. ඇත්තටම එහෙම දෙයක් සිදු වෙලා තියෙනවා. ඇත්තටම මේ කියන කාලේ රජු කෙනෙක් මෙහෙම රජු කෙනෙක් ඉඳලා තියෙනවද කියලා තොරතුරු මහා වංශයෙන් දීප වංශය ඒ වගේ සාහිත්‍යමය කෘති තුලින් අපිට තොරතුරු හොයාගන්න පුළුවන්. ඒ අනුව අපිට පැහැදිලිවෙනවා මේ අර්ථකථන හරහා ඔන්න ඓතිහාසික සත්‍ය ගොඩනගා ගන්න පුළුවන්. සත්‍ය ගොඩනගා ගන්න පුළුවන්. ඔන්න අපි ආයි බලමු. ඓතිහාසික සිදුවීමක් තියෙනවා. ඒ සිදුවීම පිළිබඳව අපිට මූලාශ්‍රය හරහා තමයි තොරතුරු හොයාගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ මූලාශ්‍රය හරහා අර මං කිව්වා වගේ තොරතුරු හොයාගෙන ඒ තොරතුරු වලිනුත් අපිට අවශ්‍ය කරන දත්ත තමයි ගන්න. හැම තොරතුරක්ම අපි ගන්නෙ නැහැ. දැන් මේ මහා වංශයේ මෙච්චර පිටු ගාණක් තියෙනව නේද? පරිච්ඡේද පළවෙනි කොටසේ 37ක් තියෙනවා. එතකොට අපි 37ම කටපාඩම් කර ගන්නවද? එහෙම නෑ. අපිට අවශ්‍ය කරන පරිච්ඡේදයන් වල කොටස් තමයි අපි එක බුක් මාක්ස් දාගෙන නැත්නම් ඕන කරන කොටස් ටික අපි මතක තියාගන්න හරි උපුටා දැක්වීම සිදු කරන්නේ. එතකොට අන්න ඒ දත්ත පුතේ අපි ඒ දත්ත හරහා අතීතය ප්‍රතිනිර්මාණය කිරීම නැවත ගොඩනැගීම සිදු කරනවා. ඒ ප්‍රතිනිර්මාණය කිරීමේදී අපි අර්ථකථන ලබා දෙනවා. ඒ කියන්නේ දැන් ඒ අර්ථකථන හරහා අපිට සංසන්දනය කරමින් තව මූලාශ්‍රයන් තුල ඒ පිළිබඳ තොරතුරු තියෙනවා නම් අපිට අර්ථකථන සංසන්දනය කරමින් ලබා දීලා ඓතිහාසික සත්‍ය වශයෙන්ම මොකද්ද සිදු වෙලා තියෙන්නේ කියලා නිගමනයකට එළඹෙන්න පුළුවන් මෙන්න මේ ක්‍රියාදාමයේ යටතේ. දැන් පුතේ අපි ඉතිහාසය කියලා කියන්නේ සමාජීය විද්‍යා විෂය ධාරාවට අයිති වෙන්නේ. එතකොට අපි ඔය විද්‍යාගාර තුල ටෙස්ටිං කරලා පුරාවිද්‍යා කැණීම් වලින් ලැබෙන ඔය කාබන් කාල පරීක්ෂණ නිර්ණ ක්‍රමය, ඊළඟට තාප සංදිත්තා ක්‍රමය, ආගන් ඔන්න වගේ විවිධ විද්‍යාගාර ඇතුළත කරන ඒවා තියෙනවා. අපි පුරාවිද්‍යාව ඒ දේවල් ගැන කතා කරද්දී කැණීම් ගැන කතා කරද්දී ඒව කරනවා. හැබැයි දැන් මේ මෙතනදි කියන්නේ දැන් ඔය කාබන් කාල නිර්ණ ක්‍රමය කියන්නේ පුතේ දැන් කැණීමක් කරනකොට ගල් අඟුරු කෑල්ලක් එහෙම නැත්නම් ඔය මානව අස්ථි මොනවා හරි එහෙම දෙයක් හම්බුනොත් අපි කවදාවත් ඒක අතින් අල්ලන්නේ නැහැ. එතකොට අපි ඇල්ලුවොත් ඒ පුරාවස්තුවේ ඩේටින් එකයි දැන් අපේ මේ වර්තමාන තත්ත්වයයි සම්බන්ධ වීමක් වෙනවනේ. ඒක නිසා ඒකට වෙනමම උපකරණ තියෙනවා. ඒව අරගෙන ඊයම් කොලයකට දාලා ඒව වෙනමම පාර්සල් කරලා ඒ කැණීම් වලේ කොතනින්ද කොයි දිශාවෙන්ද කොච්චර ගැඹුරකින්ද ඒ හැම දෙයක්ම දත්ත සටහන් කරලා තමයි ඒවා යවන්නේ. එතකොට පසේ ස්වභාවය එක හම්බ වෙච්ච වෙලාවෙ එතන තිබිච්ච පසේ වර්ණය, පසේ සංයුතිය මේ හැම දෙයක්ම පුතේ අර බීකර් වලට දාලා පසේ සංයුතිය කොයි වගේද වර්ණය ඒ සියල්ල කලර් chart වලින් චෙක් කරලා මම ඉස්සරහට වීඩියෝස් පෙන්නන්නම්. ඔක්කොම බලලා තමයි එතකොට ඒවා විද්‍යාගාර තුල හැබැයි අපි ඉතිහාසයේ බොහෝමයක් තොරතුරු මූලාශ්‍ර හරහා ලබා ගන්නවා. සාහිත්‍ය පුරාවිද්‍යාත්මකව සංසන්දනය කරමින් තමයි මේ ඓතිහාසික සත්‍යයන්ට එළඹීම සිදු කරන්නේ. අර සයන්ස් සබ්ජෙක්ට්ස් වල වගේ ලැබ් ඇතුලේ පරීක්ෂණ කරලා හරීම නිශ්චිතම තොරතුරු නෙමෙයි. නමුත් බොරු නෙවෙයි සත්‍ය ඓතිහාසික සත්‍ය අපි ගලපලා බලලා තීරණය කරනවා. අපිට හැබැයි සාහිත්‍යමය මූලාශ්‍රයක තියෙන දෙයක් සත්‍යම කියලා අපි ගන්නෙ නෑ. මොකද ඒ පොත රචනා කරන කතෘගේ රුචි අරුචිකම් මේකට බලපාන්න පුළුවන්. ඒක නිසා තමයි අපි හැමතිස්සෙම සාහිත්‍යමය පුරාවිද්‍යාත්මක කියන මූලාශ්‍ර දෙකම
සංසන්දනය කරමින් තොරතුරු ලබා ගන්න. හරි. අදට ඒ කොටස තමයි අපි සාකච්ඡා කරන්නේ. එතකොට අපි ඊළඟට පුතේ ඉතිහාසය ඉගෙනීමේ ප්‍රයෝජන හරි සරල කොටස් මේවා. ඇයි අපි ඉතිහාසය ඉගෙන ගන්න, ඉතිහාසයේ වැදගත්කම සහ අර ඉතිහාස කාලනිර්ණය ක්‍රම. මේක ඉතාමත් වැදගත්. එතකොට අර කැණීම් ක්‍රම ගැන මම කියනවා. සහ ඔය ක්‍රිස්තු වර්ෂ, ක්‍රිස්තු පූර්ව, බුද්ධ වර්ෂ, ශක වර්ෂ, හිජ්රි වර්ෂ අන්නේ වර්ෂ ක්‍රම ගැන අපි ඉගෙනගෙන සහ අන්තිමටම අපිට ඉගෙන ගන්න තියෙනවා අවකාශය ගැන, ප්‍රාග් ඓතිහාසික, පූර්ව ඓතිහාසික ඒ කොටස් ගැන පොඩි හැඳින්වීමක් මේ පළවෙනි පාඩමේ. මට දැන් කියන්න ඒ ටික අපි ඊළඟ සතියේ ඉගෙන ගන්න තියලා අද කරපු මේ කොටස් ටිකේ මේ ටිකත් ඇතුළත් පුතාලට තේරුම් නැති මොනවා හරි තියෙනවද? ආයි කියලා දෙන්න මොනවා හරි තියෙනවද? කියනවා නම් මට කියන්න දැන්. chat එකට හරි දාන්න. ඔයගොල්ලෝ කතා කරන්න. කතා කරලා මම අන්මියුට් කරලා කියන්න පුතාලට මොන හරි ප්‍රශ්න තියෙනවද? මොන හරි දැනගන්න තියෙනවද? chat එකට දානවට වඩා ලේසියිනේ නේද? කතා කරලා කියන්න මයික් එක ඔන් කරලා කියන්න. දැන් ලොකු ළමයිනේ. කියන්න. මොන හරි ප්‍රශ්න තියෙනවද? තේරිච්ච නැති ඒවා තියෙනවද? තේරුණාද කියලා හරි කියන්න. තේරුණා මිස්. හරි. මින්සරට තේරුණා. කවිෂා, මයුරි ඔයාලට වෙන මොන හරි ප්‍රශ්න හරි මයුරිට තේරුණා. කවිෂා පුතා තේරුණාද? තේරුණාද? ගියාද? හරි. එහෙනම් අපි පුතේ ඊළඟ සතියේදී සාකච්ඡා කරමු ඉතුරු ටික. ඔයගොල්ලෝ කලින් නෝට් එක මම මයුරි පුතාව ඇඩ් කරන්නම් ගෲප් එකට. බලාගන්න කලින් රෙකෝඩින් එකත් බලාගෙන ඒ නෝට් එක කම්ප්ලීට් කරගන්න. අපි ඉස්සරහට ටිකෙන් ටික විස්තර සාකච්ඡා කර කර යමු. මම ඊළඟ සතියේ අර කැණීම කරන වීඩියෝ එක පුතාලට පෙන්නන්නම්. එතකොට ඔයගලන්ට අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. ඔයගලන්ට මොනවා හරිම තියෙන ප්‍රශ්නයක් මට WhatsApp එකට දාලා හරි කමන්නේ. ප්‍රයිවට් මෙසේජ් කරලා හරි කමන්නේ අහන්න. හරි. එහෙනම් අපි අදට ක්ලාස් එක නවත්තමු. හැමෝටම සුබ දවසක්. අයබෝවන්. good night. ආයිබෝවන් ටීචර්. හරි. හරි පුතා.